ඊට පස්සේ අපි ගත්තොත් ව්‍යාපෘතිය මුලදී ABC කියලා කොටස් තුනයි. එයින් A සහ C එකතු කරලා A පැකේජ් එකක් සහ A සහ B කියලා පැකේජ් දෙකක් විදිහට තමයි තියෙන්නේ. එයින් B පැකේජ් එක ගැන කතා කරොත් අපිට අර බලන්න පුළුවන් මේක. remote apron and taxiways කියන එක තමයි B එක. එතකොට ඒකේ තියෙන පාකින් ගුවන් යානා නැවතුම් අංගන 25 ඉඳලා 48 දක්වා වැඩි කිරීමේ උවමනාවට තමයි මේ අලුතෙන් බිල්ඩින් එක මේ apron එක සැලසුම් කරන්නේ. එතකොට ක්‍රියාවලිය ගිහිල්ලා අඩුම ලන්සුව දීපු හසාමා අණ්ඩු කෝපරේෂන් කියන ආයතනයත් එක්ක ගිවිසුම අත්සන් කරනවා 2017 2/28 මිලියන 6117.8කට මාස 30ක කාලයක් සඳහා. ඒක අවසන් වෙන්න ඕනේ එතකොට 2019 10/24. නමුත් අවසන් වෙලා තියෙන්නේ 2021 නොවැම්බර් මාසේ. ඒ කියන්නේ තවත් මාස 25ක විතර කාලයක් අමතර කාලයක් වැය වෙලා තියෙනවා. 22 නේ sorry 22 ජනවාරි 26ට අවසන් කරනවා. එතකොට දැන් කලින් එකඟ වෙච්ච මේ කලින් මේ ලන්සුව තිබිලා තියෙන මිලියන 6117.8යි දැන් අන්තිමට ගෙවූ මුදල මිලියන 6884.6ක් ඒ කියන්නේ මිලියන 766.8ක වැඩියෙන් ගෙවලා තියෙනවා. ඊට පස්සේ ගත්තම මොනතන පොඩි අපි ප්‍රශ්න කීපයක් නිදහස් කරගෙන යමු සමාජයට තේරෙන්න. දැන් මේ remote apron and taxiways කියන ව්‍යාපෘතිය නැත්නම් මේ B ව්‍යාපෘතිය ගත්තම ඒ කියන්නේ 2007 වෙනකොට කීයක් තිබුණයි ගුවන් යානා නැවතුම් ස්ථාන? තිබුණද? කීයක් තියෙනවද? 25යි. 25යි. ඒතර මේකෙන් අපේක්ෂා කරනවා 23ක් එකතු වෙනවා. 23ක් එකතු වෙනවා. දැන් මේ ගුවන් යානා නැවතුම් මොකක් හරි මේ ස්ථානයක් ගත්තොත් ඒක නිකම්ම නිකම් බස් හෝල්ට් එකක් නෙමෙයිනේ. හරිනේ නේ? ඒකනේ මේ තර්කය. එතකොට මේකට ඇඩ් වෙන්න ඕන මොනවද? දැන් මේක ප්ලෑන් කරලා තින්නේ සවවත්තුමා ටර්මිනල් 2 කියන ප්‍රොජෙක්ට් එකට එනවා පියර්ස් දෙකක්. ඒ පියර්ස් දෙකේ දැන් එයාක්‍රාෆ්ට් පාක් කරනවා පියර්ස් වල ඊට පස්සේ තව දැන් ඔබතුමා බැලුවොත් අර නිගම්බු පාර පැත්තට වෙන දැන් ඒප්‍රන් එක දැන් තියෙන එකක් බ්‍රිජ් එක කියලා කියන එකයි. ඒ වගේ දෙකක් එන අලුත්ම. ඒ දෙකත් එක්කම මේ ගුවන් ටැක්සි ට්‍රැක් එක සහ පාකින් ඒප්‍රන් එක තමයි ඒ කොනේ ඇදෙන්නේ. ඒ කෑල්ල තමයි මේ පැකේජ් එක. ඒක ඉවරයි. ඒතකොට ඒක මැදට එනවා අර ටර්මිනල් 2 එක එනකොට තව බ්‍රිජ් දෙකක්. ඒක ආවම තමයි ඒවා කම්ප්ලීට් වෙන්නේ. දැනට අර ඒ පාකින් කෑල්ල ඒගොල්ලෝ හදලා ඉවර අර දෙකට ඊට ඒක තමයි දැන් මේ ගුවන් යාන මෙතන පාකින් ප්ලේස් එකක් ගත්තම එතනට තව සම්බන්ධ වෙන්න ඕන දේවල් තියෙනවනේ. ඔව් සම්බන්ධ වෙනවා කියන්නේ ලයින්ස් ඇඳලා පාකින් ලයිට්ස් ඒ කියන්නේ රන්වේ ලයිට්ස් ඒ කියන්නේ ටැක්සි ලයිට්ස් එහෙම තියෙනවා. එච්චර වෙන මොකුත් නැහැ සර්ෆස් එකක් විතරයි ඔය පැකේජ් එකේ. සැපයුම් සේවා විතර කොහොමද? ෆුවල් හයිඩ්‍රන් සිස්ටම් එකක් තියෙනවා CPC එකෙන් හදපු එකට. ඒ කියන්නේ තෙල් ගහනකොට බටන් එක දානවා ඒ වගේ. ඔව් හරි. ඔතන දැන් ඒතකොට අපි ගත්තොත් ඒක ගත්තොත් දැන් ඉන්ධන නල මාර්ග පද්ධතියක් ඕන නේ මේ අර ස්ලොට් එකත් එක්ක එහෙමනේ. ඔව් හරි. ඒතකොට දැන් ඉන්ධන මේක හදන්නේ CPC එකෙන්. අන්නේ CPC එකෙන් හදනවා නල පද්ධතිය සකස් කරනවා. දැන් ඒක කවුද අධීක්ෂණය කරන්නේ? ඒක CPC එකෙන් කරන්නේ. හැබැයි සම්බන්ධීකරණයක් වෙනවා මේ කොන්ට්‍රැක්ට් එකයි එයි අතර සම්බන්ධීකරණයක් ඒකත් ප්‍රොජෙක්ට් එකට හරහා වෙනවා ඒක. මොකද මෙයා නල එළුවාම තමයි අරයට කෑල්ලක් කරන්න පුළුවන් ඒ විදිහට තමයි ගියේ. නල එලන්න ඕනේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එක. ඔව්. ආයතනයේ පැත්තෙන් අධීක්ෂණය කරන්නේ නැද්ද බන්නේ නැවත? ඇත්තටම හැම එකම අධීක්ෂණය වෙන්න ඕනේ. දැන් අලුත් POA මම යෝජනා කරලා තිනවා හැම එකෙම ෂැඩෝ එකක් එතන තියන්න. ඒක තමයි මේ හැම head of department දැන් මේ ප්‍රොජෙක්ට් මේ POM එකේ ඩිරෙක්ටර් අධ්‍යක්ෂතුමා ඔබතුමා කියන්න මෙන්න මේ දැන් CPC එකෙන් දැන් මේ නල මාර්ග පද්ධතිය එළනවනේ. හරි. ඕක අදාළ විදියට නිශ්චිතවම ප්ලෑන් එකේ හැටියට තිබුණා කියලා සහතික කළ යුතු වෙනවනේ. එහෙමයි. නැත්තම් බැහැනේ. ඔව්. දැන් ප්‍රශ්න මතුවෙන්නේ එතනින්ම තමයි. දැන් මේක ඔබතුමාගේ පැත්තෙන් තහවුරු වුණාද CPC එකේ වැඩේ හරි කියලා? ඒ අවස්ථාවේදී ඔක්කොම තහවුරු වෙලා මේක ඉවර කරලා බාර දීලත් ඉවර වුණා. වෙලසා රිටෙන්ෂන් එකත් රිලීස් කරලා ඉවරයි.
ඒක තමයි දැන්. ඒතකොට දැන් ඔබතුමාද මේක තහවුරුව දෙන්නේ නැත්නම් ආයතනෙන් ඔබතුමාට තහවුරුවක් දෙනවා ඔබතුමා ඒක කරනවද? මොකද්ද විදිය? මට සම්බන්ධීකරණය කරන්න ඉන්නවා ආයතනයේ 14 දෙනෙක්ගේ සහයෝගය තියෙනවා. ඒ කට්ටියත් එක්ක රිවිව් කරලා මේවා ඕකේ කරලා අපි බාර දීලා තියෙන්නේ. එතකොට හරි. ඊළඟ කොටසට එනවා. දැන් ඉදිකිරීම කරන්න ඕනේ පාකින් දැන් බිම හදලා අනේ මේ ඔක්කොම කරන්න ඕනේ. ඒකට අරගෙන තියෙනවනේ හසාමාණ්ඩු කෝපරේෂන් කියන. හරිනේ මම ප්‍රොනවුන්ස් කරන විදිය හරිද දන්නේ? අදාළ සමාගම. හරිනේ? ඔව්. එතකොට දැන් මේ සමාගමෙන් දැන් මේ ටික හදනවා. හදලා වැඩියෙන් කාලයකුත් යනවා 2022 ජනවාරි වෙනකන් කාලයත් වැඩිපුර ගන්නවා 2019 10 වෙනි මාසේ අවසන් කරන්න තිබ්බ එක 2022 ජනවාරි වෙනකන් කාලයත් අරගෙන හදලා ඒකට හේතුව පොඩ්ඩක් අපිට දැනගෙන යන්න පුළුවන්. ඇයි ඒක දික්ුණේ කියන්නේ? හරි පළවෙනි කොටස. ඒක එච්චර කාලයක් දීර්ඝ වුණේ ඇයි? ගොඩක්ම උනේ සභාපතිතුමා එකේ මේ කොන්ට්‍රැක්ට් එකේ ක්වොලිටි ඉෂුස් වගේක් ආවා. ගොඩක්ම ආවා. හද ඒ කට්ටිය ඇත්තටම කන්සල්ටන්සි එකේ මේ තියෙන මොනිටරින් එකේ සහ ස්ට්‍රික් මොනිටරින් එකත් එක්ක කන්සල්ටන්සි සිවිලයි කට්ටියට රීඩු කරන්න වුණා ගොඩක් වර්ක් එක කන්සල්ටන්ට්. ඒක තමයි ඩ්‍රැග් උනේ. ඒ කියන්නේ ඒක ඔව් කන්සල්ටන්ට් කවුද? අර කලින් එක්කනවද? ඒක කවුද? ඒතර කන්සල්ටන්ට් ජැක්කෙන් කේකනේ. ජැක්කෙන් කේ තමයි කන්සල්ටන්ට්. ඔව්. හරි. ආයත් මේක කර සමාගම තමයි හසාමාණ්ඩු කෝපරේෂන් කියන සමාගමින් කරා කොන්ට්‍රැක්ට් එක. ඒතර කන්සල්ටන්ට්ද මේ යාගේ ඩිෆිෂියන්සිස් මොනවා හරි තියෙනවා නම් ඒවා පොයින්ට් අවුට් කරේ කන්සල්ටන්ට්. කන්සල්ටන්ට්. ඒතර කන්සල්ටන්ට් සුපර්විෂන් එක තමයි PMU එකට තියෙන්නේ. මොකද ඊට අමතරව අපේ ගුවන් සේවා සමාගමේ ඉංජිනේරවරු අපි ඔක්කොම ක්ලෝස් සුපර්විෂන් එකක් අපි ඒ කට්ටියත් එක්කම ජොයින්ලි කරා. මොකද මේ ගොඩක් රීඩු වෙන්න හේතුව හොයලා. මොකද ඇත්තටම එතනදී කන්සල්ටන්සි එකේ වීක්නස් එකක් තිබ්බා. ඒව කරෙක් කරන්න ඉන්වෝල් වුණා PMU එකයි ගුවන් සේවාවම. මොකද මොනවද තිබිච්ච වීක්නස් එක දැන් කන්සල්ටන්ට්? ඒ කට්ටියගේ ගොඩක් තිබ්බේ මේ ක්වොලිටි ඉෂුස් ඒවා ගොඩක් ඒවා ක්වොලිටි ඉෂුස් ඒවා කරෙක්ට් කරන්න. ඔබතුමා කියන්නේ මොකක් හරි දැන් අපි හිතමු කොන්ක්‍රීට් එකක් දැම්මා. හරිනේ? ඒතර කොන්ක්‍රීට් එකක් දානකොට ඒක කොහෙන්ද ඒක කන්සල්ටන්ට්ගේද ඔබතුමාලගේ නිරීක්ෂණවලද ගැටලුව තියෙන්නේ? නෑ අපි ඇත්තටම මේ ව්‍යාපෘතියේ කොන්ට්‍රැක්ට් සුපර්විෂන් වර්ක් එක සම්පූර්ණ තියෙන්නේ කන්සල්ටන්ට්. කන්සල්ටන්ට් සුපර්විෂන් එක විතරයි අපිට තියෙන්නේ. මොකද අපිට ඉංජිනේරු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන හින්දා සමහර ඒවට එකතු වෙලා එයා ගුවන් සේවා සමාගමත් එකතු වෙලා අපි ඒක ක්ලෝස් මොනිටර් කරන්න වුණා. මේක ඩ්‍රැග් වෙන හේතුව. එහෙම කළා තමයි ඔක ඉවර කරගන්න පුළුවන් උනේ. මොකද සමහර ක්වොලිටි රිලේටඩ් ඉෂුස් වලට මෙයාලා ඇඩ්‍රස් කරන්නේ නැතුව තිබ්බා. සහ සමහර ඒවා කන්සල්ටන්ට් ඇඩ්‍රස් කරන්න නැතුව හිටියේ. ඔව් වෙලා තින්නේ ඇත්තටම කන්සල්ටේෂන් වලට සමාගමක් අරගෙන අවසානයේ මේගොල්ලෝ ඒ සමාගමට කන්සල්ට් කරලා තියෙන්නේ. මේ ඒගොල්ලෝ වැඩේ කරන්නේ නැති වුණාට පස්සේ ඔයාලා මේව බලලා නැහැ. ඔයාලා බලලා මේක හරියට කරේ නැති නිසා ගොඩක් ඒවා කියලා කරෙක්ට් කරා. ඒක තමයි. අපි අපරාධ සල්ලි දුන්නේ අර සමාගම. නේද? ඒකට එහෙම ඒවා එතකොට ඒ කන්සල්ටන්ට් කොහොමද එහෙමනම් ඒ ඩිෆෙක්ට්ස් තියෙද්දි ඔය ෆුල් පේමන්ට් එක රිලීස් කරේ? නෑ ක්වොලිටි ස්ටෑන්ඩඩ් ඇචීව් කරාට පස්සේ අපි රිලීස් කරා. ඒ කියන්නේ දැන් ගොඩක්ම උනේ හරි දැන් අන් තප්පරයක්. හරිනේ පොඩ්ඩ තප්පරයක්. දැන් 2022 ජනවාරි මේක ඉවර කරනවනේ. හරි. ඉවර කළා බාරගන්නේ කවුද? බාරගන්නේ PM එකෙන් බාර අරගෙන එම්ප්ලොයිට බාර දීලා තියෙනවා. එම්ප්ලොයිට බාර දෙන්න. ඒතර PUM එක ඒ තිබිච්ච එක. ඒතකොට දැන් ප්‍රශ්න දෙකක් මතුවෙනවා. දැන් මොකක් හරි දැන් මේ පාකින් මුළුමනින්ම ඒ කියන්නේ 100% මේ පාවිච්චි කරගන්න බෑනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ. නැත්තම් හරිනේ හදලා ඉවර වෙච්ච එක තියෙනවා. එහෙම තියෙන විදියක් නැහැනේ. නේ? දැන් මොකද්ද තියෙන ගැටලුව කියන්නේ? ඔක යූස් වෙන්නේ නැතුව. දැනට යූස් වෙනවා මේකේ දැනට තියෙන ඔපරේෂනල් ඉෂුව එකක් දැනට ඇඩ්‍රස් කරමින් පවතිනවා. මොකද්ද ඔපරේෂනල් ඉෂුව එක? එතන මල්ටි ස්ටෑන්ඩ් පාකින් එක සහ ඒක එතකොට මල්ටි ස්ටෑන්ඩ් පාකින් වල පැරලල් සර්විස් එකක් දී ගන්න බැරුව තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හරි ඉතින් ඒතකොට ඒ කියන්නේ වැඩේ වෙන්නේ දැන් ගයක් හැදුවා නම් නේ
ඒක ඉන්න පුළුවන් වෙන්න බෑ. දැන් ඒක ඉන්න පුළුවන්ද කියලා බලලනේ ඊට පස්සේ දැන් ඒක බාර ගන්නකොට මං අහන්නේ ඒකයි. දැන් ඔබතුමාගේ යුනිට් එකෙන් නම් බාර ගත්තේ. හරිනේ? ඔබතුමා සෑහීමකටපත් වෙන්න ඕන මේකේ අදාළ ක්‍රියාවලිය දුවන්න පුළුවන්. හැබැයි ඇත්තටම උනේ එහෙම නෙමෙයිනේ. ඒ බාර ගැනීම වෙන වෙලාවේ අපි චෙක් කරා ඔක්කොම ටික ඒ වෙලාවේ මෙහෙම මේ ප්‍රශ්නයක් සිමියුලේෂන් කරන අප්‍රූවල් එකක් එක්ක අපි බාර අරන් දීලා තියෙනවා. ඒකට මේ ප්‍රොබ්ලම් එකක් රේස් වුනේ නැහැ. අපි මොකද කවුද රේස් උනේ ප්‍රොබ්ලම් එක? දැන් ප්‍රොබ්ලම් එක නෑ දැන් සූසු මට්ටමේ තියනවා කියලා අදාළ අපි අපේ අවශ්‍යතාවයට අනුව ඒක සම්පූර්ණ කරලා තියනවා කියලා කවුද ගුවන් සේවා සමාගමයි සිවිල් ඒවියේෂන් වල ඔක්කොම ජොයින්ට්ලි විසිට් කරලා ඒ ඔක්කොම අප්‍රූවල් එක දීලා තියෙනවා අපිට. දැන් මෙතන ඉන්නවද අප්‍රූව් එක දුන්න මොකක් හරි කමිටුවේ හරි අධ්‍යක්ෂ මණ්ඩලයේ හරි මොකක් හරි හිටපු කෙනෙක් ඉන්නවද? මගේ අතේ තියෙනවා. හරි මගේ අතේ තියෙනවා 2023 සැප්තැම්බර් 26 package B remote apron and taxiways contract number කියලා මේක දාලා completion certificate ඒ කියන්නේ ජනවාරි 26 2022 ජනවාරි 26 as mentioned in respective taking over certificates. However, there are certain unfulfilled obligations that are to be executed by the contractor during the defect liability period. These obligations are outlined in detail under 2.0 and 3.0 in the attached performance certificate. Project director විදියට අසං කරලා තියෙන project director කියලා තියෙන්නේ ඔබතුමා වෙන්න ඕන. හරිනේ? 2023 සැප්තැම්බර් ඔබතුමාමද හිටියේ? ඔව්. හරි. එතකොට දැන් මේ වාක්‍යෙට මොකක්ද අදහස? තමන් කියු වාක්‍යෙ However, there are certain unfulfilled obligations that are to be executed by the contractor during the defect liability period. ඒ ඩිෆෙක්ට්ස් ලයබිලිටි පීරියඩ් එක අයිඩෙන්ටිෆයි කරපු ඩිෆෙක්ට්ස් ටික කරෙක්ට් කරන්න කියලා. දැන් ඒ ටිකත් කරාද? ඒ ටික ඔක්කොම කම්ප්ලීට් කරලා තමයි බාරගත්තේ. ඉතින් ඇයි එහෙනම් මේ ගුවන් යාන නවත්තන්න බෑ කියන ප්‍රශ්නේ? ඒක සභාපතිතුමා ඔපරේෂනල් ඉෂුව එකක් කියලා තමයි රේස් උනේ. නැතුව මේ ඩිෆෙක්ට් ලයබිලිටි පීරියඩ් එක ඉවරන කළොත් ඔය ඉෂුව එකක් රේස් උනේ නැහැ. අද මේක ඔෆිෂියල් ඇවිල්ලත් නැහැ. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ මහත්මයා මේ මොකද්ද මේ ඔපරේෂනල් ඉෂුව එක? ඒක තමයි. ඔපරේෂන් ඉෂුව එක මොකක්ද කියන්නේ? මොකක් හරි තාක්ෂණික පැහැදිලි කිරීමක් ඇති නේද නේද? මෙහෙමයි පැහැදිලි කරොත් මෙතන තව එකක් තියෙනවා තප්පරයක් දෙන්න. තප්පරයක් ඕන. දෙන්න. YKPJB චිනරත්න මම තමයි. ඔබතුමාද? හරි. ඔබතුමාගේ තව ලියුමක් තියෙනවා 2025 මාර්තු 20 මේ මාර්තු 20. ඒකේ එක තැනක සඳහන් වෙනවා operation difficulties are experienced in multiple parking bays namely 36L, 36R, 37L, 37R, 40L, 40R, 41 left, 41 right, 42 left and 42 right due to identified operational difficulties as discussed in above item number 5. එතකොට දැන් ඔබතුමා මෙතන මේක completion certificate එකක් දෙනකොට operational දැන් මේක ඔපරේට් කරන්න පුළුවන්ද බැරිද කියන අදහසක් නැද්ද එතකොට එතන? සභාපතිතුමා මේක බාර ගන්න ප්‍රථම මේ ඔක්කොම චෙක් කරලා බලලා ගත්තට පස්සේ කන්ෆර්මේෂන් එක හම්බුණා මේ එහෙම ප්‍රශ්නයක් රේස් වුන්නේ නැහැ. හරි මහත්තයෝ මේක කියන්නේ සභාපතිතුමා මේකේ හරියටම දැන් ඔපරේෂනල් ඉෂුව එක මොකක්ද කියලා කිව්වනම් හරි. නැතුව දැන් මොකද ඔපරේෂනල් ඉෂුව එක යනවා. තාක්ෂණික පැහැදිලි කිරීමක් කරන්නකෝ මේ ගුවන් යානයේ මොකක්ද රෝද දැන් ඕකේ ඒප්‍රන් පාකින් බේස් 23ක් තියෙනවානේ. ඔව්. 23න් ඔය කියන L1 ඒ පහක තියෙනවා මේන් පාකින් එක තියෙනවා ඒ ඇරෙන්න මේ ඒ කියන්නේ ඩිසයින් ස්ටේජ් එකේදී ඉල්ල තිනවා මොකද ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වලට එහෙම A320 වගේ පොඩි එයාක්‍රාෆ්ට්ස් ගොඩක් තියෙනවානේ ග්‍රවුන්ඩ් බේස් ඒගොල්ලන්ට එකක් වෙනකොට දෙකක් පාක් කරන්න පුළුවන් මල්ටිපල් පාකින් බේස් තියෙනවා ඒ පහක මල්ටිපල් පාකින් කියන්නේ ප්‍රධාන එක තියෙනවා ප්‍රධාන එක නැත්තම් දෙකක් පාක් කරන්න පුළුවන් ප්‍රධාන එක වෙනකොට පොඩි ඒවා දෙකක් ඔව් ඒතොර මේ පොඩි ඒවා දෙකේ තමයි තියෙන ප්‍රශ්නේ පොඩි දේවල් දෙකේ දැන් දැම්මහම ඒ කියන්නේ දැන් අපේ දැන් කන්සල්ටන්ට් මේක ඩිසයින් කරේ ඒතකොට ඩිසයින් කරාම මේ දැන් ඒගොල්ලෝ අරන් තියෙන A320 එක ලෝඩින් අන්ලෝඩින් පැටර්න් එක ගත්තාම පැයකින් අපහුව යන එයාක්‍රාෆ්ට් එකක් නම් මුලින් ෆුවල් කරන්න වෙලාවක් තියෙනවා ඊට පස්සේ කාගෝ කරන්න වෙලාවක් තියෙනවා ඊට පස්සේ අන්තිමට අපහුව කාගෝ ෆිල් කරලා යන්න එහෙම ෂෙඩියුල් එකක් තියෙනවා
A320 Airbus වල එන schedule එක. දැන් ඔබතුමාගේ මේ හරි මෙහෙම කියන්නේ ඒක දැන් ඒ තමයි කියන්නේ ඉෂුව එකක් දැන් ඔපරේෂනල් ඉෂුව එකක් දැන් මේ කොහොම හරි මේක ෆන්ක්ෂන් වෙන්නේ නැත්තේ function නෑ ඒක නෙමෙයි ඒක එන්නේ ඔය එන්නේ ඒක නෙමෙයි function වෙනවා. ඒතකොට අර අපේ දැන් operations පැත්තෙන් තියෙනවා අර simultaneously cargo දැන් තියෙන marking එක අනුව. ඒ multiple base වල විතරක් marking එක අනුව මේ simultaneously cargo එකයි fuel දෙකම එකවර කරන්න බෑ මොකද ඉඩමදි. ඒක එහෙම දැක්කේ නැති ඒක මුලින්ම කරනකොට ඒක අයිඩෙන්ටිෆයි එතකොට නෑ මම කියන්නේ ඒක තමයි දැන් තියෙන්නේ කන්සල්ටන්ට් එකේ තමයි responsibility එක තියෙන්නේ. එතකොට දැන් මේ කිව්වනේ දැන් මේ බාරගනිද්දී ප්‍රශ්නයක් නැහැ කියලා දැන් නෑ සම්පූර්ණ ෆන්ක්ෂන් වෙන්න පුළුවන් මුකුත් ෆන්ක්ෂන් ප්‍රශ්නයක් වෙන්න නැහැ පුළුවන් කියලානේ බාරගන්නේ. දැන් මෙතුමා බාර ගන්නවා මේක දැන් බාර ගන්නකොට බාර ගන්න මේක පර්ෆෙක්ට් කියලානේ. බාර ගන්නවා චූටි අවුල් ටිකක් එනවා ඒක ඩිෆෙක්ට් ලයබිලිටි පීරියඩ් එකේදී හදා ගන්න. එහෙමනේ. ඒක කළා. එතන තියෙන මාකින්ග්ස් කරන්නේ දැන් කොන්ට්‍රැක්ට් ගන්න කන්සල්ටන්ට් අප්‍රූව් කරන මාකින් ගන්නේ. ඒතකොට කන්සල්ටන්ට් තමයි මේ රෙස්පොන්සිබිලිටි එක සම්පූර්ණයෙන් අරන් තින්නේ දැන් මොකද කොන්ට්‍රැක්ටර් රෙස්පොන්සිබිලිටි එක නැහැ. එයා ඩ්‍රොයින් එකට මාකින් කරා ඩ්‍රොයින් අප්‍රූව් කරපු එක තියෙනවා එක් කරා. ඔව් හරි ඒ කොන්ට්‍රැක්ට් එකේ කෑල්ල ඉවරයි. එතකොට කෝ ආයතනයේ අවශ්‍යතාවය අනුව ආයතනයේ අවශ්‍යතාවය කෝ එතකොට එතකොට දැන් කන්සල්ටන්ට් මේ වක්කීම අරන් තියෙනවා. මොකද කන්සල්ටන්ට් එකකින් ගැලෙන්නේ එයාගේ වක්කීම අරන් තියෙනවා. මුදල් ගෙවලනේ ඔක්කොම තියෙන්නේ. නෑ එයාට ගෙවලා නැහැ. එයාගේ වක්කීම අරන් තියෙනවා. ඒක තමයි එයා කරන්නේ සම්පූර්ණයෙන් ආපහු මේ මාකින්ග්ස් ඒ වෙනස් කරලා ඒ වියදම එයා ගන්නෙ. කවුද? ඒ කන්සල්ටන්ට් ගන්න යන්නේ. දැන් ඒකට අපිට එග්‍රීමන්ට් එකක් තියෙනවාද ඔව් එයා එතන ප්‍රොපෝසල් දීලා දැන් සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකට අප්‍රූවල් එකකට යවලා තියෙනවා. ඒ කියන්නේ දැනට ඉමීඩියට්ලි කරන්න පුළුවන් ටික කරන්නත් දාලා තියෙනවා. නෑ එයා එග්‍රී වුණා කියලා ඉන් රයිටින් තියෙනවද මොකක් හරි ඩොකියුමන්ට් එකක් දැන් අපි ප්‍රූව් කරනවා මොකද අපි එග්‍රීමන්ට්ස් වල ඉන්නේ මේකේ නෑ එයාගේ ඒතකොට මේ ප්‍රශ්නේ අපි ලාවේ එයාගේ ප්‍රොපෝසල් එකක් එවලා තියෙනවා අපිට මෙහෙම කරනවා කියලා. නෑ එයා කරනවා කියලා නිකන් ප්‍රොපෝසල් එකක් නෙවෙයි. දැන් අපි එග්‍රීමන්ට් එකක ඉන්නේ මෙයාට ජොබ් එකක් පැවරුවේ. ඒතකොට එයාගේ ඩිෆෙක්ට් එකක් මොනවා හරි තියෙනවා නම් එයා අයිඩෙන්ටිෆයි කරගෙන ලියුවයි කියලා. එයාට සම්පූර්ණ ගෙවීම කරනවද මේ කාර්යයට දාලා? දැන් එයාගේ වැරද්දක් තියෙනවනේ කන්සල්ටන්ට් ගේ කියන හැටියට. ඔව් ඒතකොට එයාගේ මොකද මේ වෙනකොට ජැක් ඇන් කේ ආයතනයට බිලියන 3.0 ගාණක් ගෙවලානේ. සභාපතිතුමා දැන් මේ උපදේශන සේවා සපයපු සමාගම කියනවනේ හරියට එයා බාර ගන්නවා කියලා. බාරගෙන මොකද්ද දැන් ඔයාලට හිතෙන විදිහට දැන් එයාලා මොකද්ද කරන්න ඕනේ? නෑ එයා කරන්නේ දැන් මේ අපේ දැන් එයාගේ තර්කයක් තියෙනවානේ අර එයා බස් ෂෙඩියුල් එක අනුව එයා ඩිසයින් එක කරා කියලා. නමුත් දැන් අපේ ඔපරේෂන් ලයික රික්වයර්මන්ට් එක අනුව කරන්නේ ඔපරේෂන් මේක තමයි ඉෂුව එක සභාපතිතුමා මතු කරපු දැන් මේ අපේ රික්වයර්මන්ට් එකනේ කියන්නේ. කන්සල්ටන්ට් නෙවෙයිනේ. එයා බස් එනවද වෙන මොනවා හරි. දැන් මම මූලික ඔබතුමා මේ පොඩි කාලයක් දැන් මේ මූලික ප්‍රශ්න වල මූලික කැලෙන් යමුකෝ ඔබතුමාලා අපි දෙගොල්ලම මොකක් හරි මේක තේරුම් ගන්න පුළුවන් කවයක් කියන විශ්වාසයෙන් මේ ප්‍රශ්නය අහන්නේ. හරිනේ. දැන් මගේ ප්‍රශ්නේ මූලිකම තැන උනේ උපදේශන සේවා සපයන ආයතනයක් තියෙනවා. එයාලා හිතෙන එක කරනවා නෙමෙයිනේ මහත්තයෝ. නෑ. හරි. ඒකේ රික්වයර්මන්ට් එක කවුරු හරි දෙන්න ඕනනේ. අපිට මෙහෙම උමනාවක් තිබේ. හරිනේ. හරි. දැන් මට ඒ කැලේ පැත්තකින් තිය. දැන් ඔපරේෂන් ඔය බාර ඔපරේෂනල් ඔය මේ ප්‍රශ්න සම්බන්ධව දැන් මේ මෙතුමා කියනවා ඒක එයාට ඩිටෙක්ට් වෙන්නේ නැහැ. PMU එක ඩිටෙක්ට් වෙලා නැහැ නේ. එයා කියලා තියෙන මේක පර්ෆෙක්ට් කියලා බාර ගන්නවා ඩිටෙක්ට් ලයබිලිටි පීරියඩ් ඩිෆෙක්ට් ලයබිලිටි පීරියඩ් එකෙත් හදා ගන්නත්. දැන් ඔය ඔපරේෂන් ප්‍රශ්න කවුද ඩිටෙක්ට් කරන්නේ? ඒ කවුද ඩිටෙක්ට් කරේ කියන්නේ? ඒ ඔපරේෂනල් ප්‍රශ්න කවුද අඳුරගත්තේ? කවුද ඩිටෙක්ට් කරේ? කරන්න බෑ කියලා කවුද කියන්නේ? ඔබේ ආයතනයේ කවුද ඉන්නේ මේ සභාපතිතුමා ඒ වෙනුවෙන්? ඔපරේෂන්ස් කියන ඒක තමයි ඔය ග්‍රවුන්ඩ් හැන්ඩලින් කියලා නේ කියන්නේ. ඇත්තටම සභාපතිතුමා වෙලා තියෙන්නේ මොකද දන්නවද? ඇත්තටම වෙලා තියෙන්නේ මේ ඇත්තටම ඕගොල්ලන් මේකේ ටෙක්නිකල් පාර්ට් එකක් ඕගොල්ලෝ කළා නෑ. මේකේ එයාක්‍රාෆ්ට් ගාල් කළා මේ ඔපරේෂන් ටික යනකොට ඕගොල්ලන්ට තේරෙන්න පටන් ගත්ත වැඩේ කරන්න බෑ කියලා. ඒක තමයි මම අහන්නේ. ඒක දහන්න කියන්නේ ඔයාලා. ඔව් කවුද ඒක ඩිටෙක්ට් කරේ කියලා මම අහන්නේ. ඒ අඩුපාඩුව කවුද හඳුනගත්තේ? ඒ ඔපරේෂනල් කට්ටිය කවුද මෙතනින් කවුද ඉන්නේ? කවුද? ආන්න ඒක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. දැන් ශ්‍රී ලංකන් එයර්ලයින්ස් එකේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් කරන්නේ. නේද? ඒ කියන්නේ ඔපරේෂනල් පැත්ත සම්පූර්ණයෙන්ම හැන්ඩල් කරන්නේ ශ්‍රී ලංකන් එයර්ලයින්ස්. දැන් මේ ඩිසයින් පාර්ට් එකේදී අන්න ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් එක අපි ගත්තද ඒ ගත්තා නම් කවුද ඒකට මැදිහත් උනේ? මේ තව එකක් එතුමා අහන ප්‍රශ්නටත් අදාළව. දැන් මේ තියෙනවනේ මේ අපේ ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එක.
මේකේ කිසිම කණ්ඩායමක් නැද්ද? දැන් මේ ශ්‍රී ලංකන් මේක දැන් ඔබතුමාලා වෙනම ආයතනයක් නේ? හරි නේද? ඒක වෙනම ආයතනයනේ. දැන් මේ කණ්ඩායම් ඔය මෙච්චර ආයතන ප්‍රමාණයක් තියෙන ඔබතුමාලා ඇතුළේ 20 ගාණක් 24ක්. හරිනේ? දැන් මේ කණ්ඩායම් 24 ඇතුළේ කවුරුවක් අන්න නැද්ද ඔය ඔපරේෂනල් පැත්ත බලන්න ඕන කෙනෙක්? කවුද ඉන්නේ? කන්ස්ට්‍රක්ෂන් යන වෙලාවේදී අනේ මහත්තයා අහන එකට උත්තර දෙන්නකෝ. කවුද ඉන්නේ මේ 24න් කවුද ඉන්නේ? දැන් කෝඩිනේෂන් මීටින්ග්ස් තියෙනවානේ. අහන එකට උත්තර දෙනවා. කවුද මේ ඔපරේෂනල්ස් ගැන බලන්නේ? නිශ්චිත වගකීම දරන පුද්ගලයා හරි ආයතනය කවුද? ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමග ගනුදෙනු කරන්නේ කවුද මේ ආයතනය පුද්ගලයා කවුද? දැන් ඒ වගකීම ඩිසයින් ස්ටේජ් එකේදී නෑ අහන ප්‍රශ්නට උත්තර දෙනවා අහන පස්සේ ඉතා සරලයිනේ. අහන පස්සේ තමයි ඩිපාර්ට්මන්ට් 26ක් තියෙනවා. මේ ඩිපාර්ට්මන්ට් 26 දී ඔපරේෂන් හැන්ඩල් කරන ඩිපාර්ට්මන්ට් එක මොකක්ද? අන්න ඒක කියන්නකො වෙන මොකෝත්. අර අතීතයේ කෑල්ල ඔක්කොම තැරලා. හරි දැන් කියන්නකො මේ 24 මේ ඔපරේෂන් සම්බන්ධව ඔබතුමාලා කවුරු හරි ඉන්නවද? ඔපරේෂන් කියන්නේ එයාපෝට් මැනේජ්මන්ට් එක තමයි ඒකට අදාළ වෙන්නේ. කවුද ඒක? ඒක කවුද? සභාපතිතුමා ඔපරේෂන් එකේදී බලාපොරොත්තු වෙන්නේ පවතින ග්‍රවුන්ඩ් හැන්ඩ්ලර්ගේ රික්වයර්මන්ට්ස් එක්ක පහසුකම් සපයන එක සහ ඒක මෙහෙයුම් සම්පූර්ණයෙන්ම කටයුතු කරන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. එතකොට මෙතෙන්දී අපි කතා කරන්නට ඕනේ මේ ඩිසයින් ස්ටේජ් එකේදී ඩිසයින් එක දෙනකොට දීපු රික්වයර්මන්ට් එක සහ මැච් වෙලා නැහැ වර්තමාන අවශ්‍යතාවය. කවුද ඒකේ ස්ටේජ් එකේදී මොනිටර් කරේ? ඇත්තම මෙහෙමනේ සභාපතිතුමා රික්වයර්මන්ට් එකේ එන්න ඕන යා ලයින් එකෙන්. ශ්‍රී ලංකන් යා ලයින් එකෙන් ඔපරේෂන් එක කරන්නේ ඒගොල්ලනේ. අපිට අවශ්‍ය මෙන්න මේ જાතියේ පෝට් එකක් කියලා. රික්වයර්මන්ට් එක එන්න ඕන එතනින්. ඒක උනාද? කොහෙන්ද ආවේ මේ රික්වයර්මන්ට් එක? ඒක උනාද එතනට ගැලපෙන එකක් තමයි මෙතන යන්නේ කියලා. ඒ ප්‍රණය ඩිසයින් කරනකොට දැන් මල්ටිපල් බේස් කිය පොඩි බේ එක නම් මොන එයාක්‍රාෆ්ට් දෙයකට එන්නේ කියලා කන්සල්ටන්ට් බලනවා. ඒක කන්සල්ටන්ට්ගේ වැඩක් නෙමෙයි නේද? එයාට ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ICAO ස්ටෑන්ඩඩ්ස් තියෙනවා, ක්ලියරන්ස් ස්ටෑන්ඩඩ්ස්. නෑ කන්සල්ට සභාපතිතුමා නෑ මොන ස්ටෑන්ඩඩ් තිබ්බත් රාජපක්ෂ මහත්මයා ඔබතුමා උත්තර දෙන්නකෝ. දැන් ඔබතුමා නේද මේකේ දැන් මූලික අවශ්‍යතාවය මොකක්ද කියන එක පැහැදිලි කරේ. එතන මේකේ ඩිසයින් එක හදනකොට රික්වයර්මන්ට් එක මොකක්ද කියන එක ඔබතුමාලගේ අංශයෙන් එන්න ඕනේ. ඔබතුමාලගේ නියෝජනයක් තිබ්බද? මේ දවස් අනිවාර්යයෙන්ම සම්බන්ධතා තියෙන්නේ නැති. ඒ කියන්නේ එවකට තියෙන්නේ නැති කියන්නේ ඔබතුමාගේ දැනුවත් භාවයක් නැද්ද? මේක වෙන්නේ 2014 වගේ වර්ෂයේ තමයි මේක ෆයිනලයිස් වෙන්නේ. ඒ දවස්වල මගේ දැනුවත් වීමක් නැහැ. නමුත් මට මේක කියන්නකෝ. දැන් මේ ගොඩාක් අනේ මේ එකම ප්‍රශ්නේ වටේ නටනවා. දැන් ඔබතුමාලා පැත්තෙන් මැදිහත් වීමක් තිබුණාද මේක බාර ගන්න වෙලාවේ අපිට මේක කරන්න මේ මොකක් හරි ග්‍රවුන්ඩ් හැන්ඩලින් කරන කණ්ඩායමට මේක කළ හැකිද නැහැ? ඔබතුමාලානේ පහසුකම් සපයන්න ඕනද? පහසුකම් සපයනවා කියන්නේ ඒක දීලා වතුර එක දෙන්න නෙමෙයිනේ. නේ? ඒතකොට දැන් ඔබතුමාලා පැත්තෙන් මේක දැන් එතුමා බාර ගනිද්දී ඩිරෙක්ටර් PMU මේ මොකද? PMU ගේ බාර ගනිද්දී ඔබතුමාලා පැත්තෙන් යම් නිර්දේශයක් ගන්නවද මේකේ වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා? තියෙනවද? ගන්නවා සහ ඒ අවස්ථාවේදී බාර ගන්න අවස්ථාවේදී මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා. හරි ඒක කළාද තියෙන්නේ? කරන්න බෑ කියලා දැනුවත් කිරීමක් කරාද? මේක ඔපරේෂනල් ඩිෆිකල්ටි එකක් එනවා කියලා දැනුවත් කිරීම කළාද තියෙන්නේ? ඒක තමයි දැන් ඔය පවතින දැන් මේ මෙතෙන්දී අපි සාකච්ඡා කරන ගැටලුකාරී තත්ත්වය නිර්මාණය වෙන්නේ මේ අවස්ථාවේ තමයි. බාර ගන්න අවස්ථාවේ. ඒක වැරදිනේ. ඒක වැරදිනේ. ඇත්තටම මේ ගැටලුව මතුවෙන්නේ ඔපරේෂන් වලදී. නේද? මේක වැඩ පටන් ගත්තට පස්සේ තමයි මේ ඉෂුව එක එන්නේ. ඔයාලා බාර ගන්න වෙලාවේ මෙහෙම ඉෂුව එකක් තියෙනවා කියලා කොහෙවත් ඔයාලා වාර්තා කරලා නැහැ. 2023 ඒ කියන්නේ මම අහන්නේ මම නැවත අවධාරණය කරලා අහන්නම්. හොඳේ? 2021 නොවැම්බර් 22 ජනවාරි මේක බාර ගනිද්දී හරිනේ? ඔබතුමා මේක බාර ගනිද්දී ඔබතුමාගේ හිතුමතේට මේක හරි ඔබතුමා බැලුවා මුකුත් අවුලක් නැහැ කියලා බාරගත් එකක්ද නැත්තම් මොකද මේ සල්ලිනේ මේ ආයි අහන්නේ මොකෝ දැන් ප්‍රොජෙක්ට් B කියලා එකක් කරනවා තිබිච්ච පොළව අරගෙන කොන්ක්‍රීට් කළා මොකක් හරි හදනවා දැන් බිලියන් කීයක් ගිහිල්ලා 6 බිලියන් 6.8 බිලියන් ගිහිල්ලා හරිනේ ලොකු වියදමක් කරලා තියෙනවා කරලා ඒකෙන් හදලා දීලා තියෙන එකක් මද අපේ මූලිකම ප්‍රශ්නේ උනේ මේ පිටින් පත් කරපු ඔබතුමා විතරද බිලියන් 50ක් බිලියන් ටෝටල් එක හරි සමස්තය වියදම
ඒතර ඔබතුමා මේ ප්‍රොජෙක්ට් B එක බාර ගනිද්දී හරිනේ මේ බාර ගන්න ඒප්‍රන් එක බාර ගනිද්දී මේ ආයතනයේ හෝ ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට අදාළ කණ්ඩායමෙන් කිසියම් හෝ නිර්දේශයක් ගත්තද මේක හරිද කියලා. එහෙම නැත්නම් ඔබතුමා මේ මොන පදන ඒ කියන්නේ කොහොමද ඔබතුමා මේක නිවැරදි කියලා මේක හරි. දැන් මේ හදපු එක හරි. හරිනේ? ඇයි අවසානයේ එහෙම අහන්නේ? දැන් liability මේ පීරියඩ් එකත් ඉවරයිනේ. ඉවරයි. ඒ කියන්නේ දැන් අර මේ රිටෙන්ෂන් උත් ඔක්කොම රිලීස් කරලා ඉවරයිනේ. රිටෙන්ෂන් රිලීස් කරනවා. හරි. ඒ ඔක්කොම කරන්න නම් නිර්දේශයක් තියෙන්න එපා මේක දැන් හරි අපේ වැඩේට හරි කියලා. හැබැයි දැන් ආයි කියනවා ඔපරේෂනල් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මගේ ප්‍රශ්නේ ඒක ඩිටෙක්ට් උනේ කවද්ද කොහොමද කවුද ඒක හඳුනාගත්තේ? දැන් ඔබතුමා හඳුනගන්නේ නැහැ. සභාපතිතුමා අපිට ඔයාලා මේක බාරගත්ත දිනයයි මේ ඉෂුව එක ආපු දිනයයි කියන්නකෝ. අන්න හරි. එතකොට ඕක ක්ලියර් හරියටම. කවද්ද ඔයාලා මේක බාරගත්තේ කොන්ට්‍රැක්ට් එකෙන් වැඩ අවසන් වෙලා මේ ඉෂුව එක ආවේ කවද්ද? අන්න එහෙම කියන්නකෝ. එතකොට ඕක හරියටම පැහැදිලි. ඕක වටේ යන්න ඕනේ අපි. ඔයාලා බාරගත්ත දිනය කියන්නේ 2022 ජනවාරි වගේ තමයි බාරගත්තේ මේක. ඉෂුව එක ආවේ කවද්ද? මේ ඔපරේෂනල් ඉෂුව එක ආවේ කවද්ද? ඒක රිපෝට් උනේ කවද්ද? කියන්නකෝ. ඔපරේෂනල් ඉෂුව එක මේ ඕගොල්ලන්ට මේ රෙකෝඩ් උනේ කවද්ද? නේ මෙහෙම ඉෂුව එකක් තියෙනවයි කියලා කවුරු හරි කියන්න ඇතිනේ. ඒ කියපු දවසක මොකක් හරි වාර්තාවක් තියෙන්න ඇතිනේ. දැන් මේක අර දිනේ කම්ප්ලීෂන් සර්ටිෆිකේට් එක දෙන්නේ 2023 සැප්තැම්බර් 26. ඔබතුමාගේ අස්සනේ. කම්ප්ලීෂන් ලෙටර් එක දෙන්නේ 2023 සැප්තැම්බර් 26. අර ඔබතුමා කියවනේ දැන් 22 ජනවාරි වල කියලා බාරගත්තේ. එතකොට 2022 ජනවාරි වල බාර අරගෙන 2023 සැප්තැම්බර් 26ද කම්ප්ලීෂන් සර්ටිෆිකේට් එක දෙන්නේ. එතකොට ඒ අතරතුර එහෙමනම් ඔය ඔක්කොම ඩිෆෙක්ට්ස් කවුඩිෆයි වෙන්න එපා. ඒ කියන්නේ මේ අඩුම ගානේ ලයබිලිටි පීරියඩ් එකත් ඉවර වෙලානේ මේක දීලා තියෙන්නේ. ලයබිලිටි පීරියඩ් එක ඉවර වුණා. එතකල් මෙහෙම එකක් රේස් වුන්නේ නැහැ. පස්සේ තමයි ඉතින් එහෙම ඒ දිනේ කියන්නකෝ. ඉතින් එහෙම කියන්න බෑනේ අධ්‍යක්ෂතුමා මේ බලන්න. සභාපතිතුමා however දැන් මේ ලියුමේ තමයි කියන්නේ however there are certain unfulfilled obligations that are to be executed by the contractor during the defect liability period. මම කියන්නේ සභාපති ඕක තමයි. ඔබතුමා දැන් මේ ඉෂුව එක ආපු දිනේ කියන්නකෝ. එතකොට හරියටම අපිට මේකේ හොයාගන්න පුළුවන් මේ ඔයාලා මේ රිටෙන්ෂන් ඉෂුව කරන්න ගත්ත තීරණයයි මේ ඉෂුව එක ආපු දිනය අතර පරතරය ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් සිද්ධ වෙච්ච දේ. කියන්නකෝ. මේ ඉෂුව එක ආවේ කවද්ද කියලා ඔයගොල්ලෝ කවුරුවත් දන්නේ නැද්ද? සභාපතිතුමාවත් නිකන් අදහසක් වත් නැද්ද? ඇත්තටම සවස්තුවත් මට තියෙන ලොකු අදහසක්. දැන් මේ වගේ කටවල් නැහැ ඇත්තට ඔබ යන්න හම්බෙන්නේ නැහැ. මෙහෙම ඇත්තටම මගේ පර්සනල් අදහස අපේ වාසනාවට මේගොල්ලෝ ඇත්තටම මේගොල්ලන්ගේ වැරදි අපේ වාසනාවට ওই ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කරෙක්ට් කරගත හැකි ප්‍රශ්නයක්. ඇත්තටම මේක දැන් මේක පාකින් ඒප්‍රන් එකේ කන්ස්ට්‍රක්ෂන් එක හොඳටම හදලා තියෙනවා. අර ඒකේ බේ මාකින්ග්ස් කරන්න ඕනේ. දැන් අපි කියමු කාපාක් එක අපි කියමු SUV එකක් ගහනවා නැත්නම් පොඩි මිනිමා එකක් ගහනවා මෝටර් සයිකල් එකක් ගහනවා කියලා හිතුවොත් ඒකට ටැක්සි කරන් යන ලයින් එක අඳින්න ඕනේ. ඒක පාක් කරන්න ඕනේ. ඒතර ඒ පාකින් ටැංක් වලට හරියන්න රීෆුවෙලින් එතකොට ග්‍රවුන්ඩ් ඉක්විප්මන්ට් වලට යන්න පාත්ස් තියෙන්න ඕනේ. ඒ වයිට් බොඩි එකක් තියෙනවා නම් ඒ විදියට හදන්න ඕනේ. ඒක හරවන්න ඉඩ තියෙන්න ඕනේ. ඒ වගේ ඩිසයින් ඉෂුව එකක් තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ probably දැන් කන්ස්ට්‍රක්ෂන් පැත්තේදී එහෙම අවුලක් නැහැ. මේක වෙන්නේ සමහත්ම කන්සල්ටේෂන් තියෙනවානේ ජැක් එකේ ඒගොල්ලන්ගේ තමයි මාස්ටර් ඩිසයින් එක. දැන් අර කිව්ව විදිහට ඒගොල්ලෝ ඩිසයින් කරනකොට අපි කියනවා මේකට මෙන්න මේ ට්‍රැෆික් එකට තමයි ප්ලෑන් කරන්න ඕනේ කියලා. අර කිව්වා වගේ එයා බස් එකක් ආවොත් ඒකේ ටර්න් අරවුන්ඩ් ටයිම් එකක් තියෙනවා. ඒකේ වයිට් බොඩි සුට්ට බාධා කරනවා එතෙන්ට. ඒ රික්වයර්මන්ට් එක දීලා නැහැ. මේ වෙලා ඒක වෙන්න පුළුවන් වෙන්න පුළුවන් අනිත් එක වෙන්න පුළුවන්. මෙතන ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකට මම කොහොමත් මම ඒතර සතුටුදායක නැහැ මේක මෙච්චර කාල වෙලා තියෙන විදිහට. මට නම් තියෙන ප්‍රශ්නේ ප්‍රොජෙක්ට් මැනේජ් මගේ තර්කය ඒක නෙමෙයි උනේ. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එක ඔබතුමාලා තාම හරියට කිව්වේ නැහැ. ප්‍රොජෙක්ට් මගේ තර්කය ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එක කරන්නේ එයාලා පිටින් නම් අපොයින්ට් කරලා තියෙන්නේ. මගේ තර්කය ඒක ලේකම් අපේ තර්කය උනේ ඒක ලේකම්තුමා විසින් අපොයින්ට් කරපු එක. හරිනේ? ඒතොර එයාලා අර ප්ලෑන් එකයි කෙරෙන වැඩේ අතර හරිද කියලා බලන එකනේ. හරි. ආයතන අවශ්‍යතාවයට හරිනේ? රික්වයර්මන්ට් එක මෙහෙම කතා නිවේදනය කරන්නේ. සභාපතිතුමා මේ ආයතනේ
ඔව් දැන් සවත්ම මෙහෙමයි මුලින්ම කන්සල්ටන්ට් එක ඩිසයින් එක අග්‍රී වෙනවනේ. ෆයිනලයිස් වෙනවා. අන්නේ ඩිසයින් එක ෆුල්ෆිල් වෙනවද කියලා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එක බලන්න ඕනේ. අන්න හරි. අන්න එතනයි මෙතන තියලා තියෙන ප්‍රශ්නේ. ඒතර ප්‍රශ්න දෙකක් එනවා එතන. ඒ ඩිසයින් එක හදන්නේ ඔය ඔක්කොම කන්සල්ටේෂන් හරගෙන. අන්න හරි. සභාපතිතුමා එතකොට දැන් ඒ ඩිසයින් එකයි මේ ආපු ඉෂුව එකයි අතරේ ගැප් එකක් තියෙනවද? ඒතර ගැප් එකක් තියෙන්න ඕනේ. ඒක බලලා නැති හින්දානේ ඒක පෙන්වන්න පුළුවන් නම් කවුරු හරි. ඒ කියන්නේ ඩිසයින් එකේ ක්ලෑෂ් එකක් තියෙනවා. නෑ. ඔව් ඒක හරි. හරි මේ මොකක් හරි දැන් මේගොල්ලන්ට දැන් අහු වෙනවා නම් ඒ කියන්නේ මේකේ ඔපරේෂනල් අය බලලා කියන්නේ නැති මෙතන පාකින් වැරදි කියලා. ඔබතුමාට අදහසක් තියෙනවද මේ ඉෂුව එක ආවේ කවද්ද කියලා? නෑ මම එනකොට මේ ඉවරයි. මගේ අදහස තමයි මේක වෙලා තියෙන්නේ මේකේ මාකින්ග්ස් තාම ඉවර නෑ. ඕක නෙමෙයි මං අහන්නේ. අපිට දවස කියන්නකෝ මේ ඉෂුව එක ආපු දවස මොන දවසද මොන මාසෙද ඒක කියන්න බැරි කමක් තියෙන හේතුවක් නැහැනේ. හරි. දැන් සතුවා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් PMU යුනිට් එකයි ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්යි මේ මුළු කෝප් සභාවම වෙන තැනකට නොම ගෙවන්න උත්සාහ කරනවා. අපි සවත්තුමායි පැහැදිලි කිරීමත් එක්කම මොකද දැන් 2022 ජනවාරි මාසෙ විතර වගේ කිව්වා මේක බාරගත්තේ. එතකොට මේ ලියුම ගහනවා 2023 සැප්තැම්බර් වෙනකොට. එතකොට අවුරුදු එකමාරක් තියෙනවනේ. එතකොට කලින් අපිට කිව්වා අර යාබස් අංක දෙකක් කියලා මේවා තමයි ප්‍රශ්නේ ආවේ කියලා. එතකොට මේ අවුරුදු එකමාරටම ඔය යාබස් එකක්වත් ආවේ නැද්ද ගුවන්තොටු වලට? මේ ලියුම අත්සන් කරනකොට දැන් මේක හඳුනා ගන්න. මේ තනිකර අපිව මුලාවක දාන්නේ මේගොල්ලෝ මේක එක පැත්තට ගියා. ඒ කියන්නේ අවුරුදු එකමාරක් තිබුණා. මේ අවුරුදු එකමාරට ඒ මොකද කිව්ව අංකේ E124 වගේ මට මතක. ඒ જાතියේ ගුවන් යාන එකක්වත් අපේ ගුවන්තොටු වලට ආවේ නැද්ද? මේ හැන්ඩ්ලින් ප්‍රශ්නේ ආවේ නැද්ද? ඔපරේෂන් ප්‍රශ්නේ ඔය අවුරුදු එකමාරක් තුළ ආවේ නැද්ද? මේ ලියුම ගහලා මේක සම්පූර්ණයි කියලා ලියුම දෙන්න කලින්. ඈ එතකොට එතනයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. ප්‍රශ්නේ මතුවුණාට පස්සේ තමයි ලියුම ගහලා තියෙන්නේ කියන ඇත්තටම මම යෝජනා මෙතන මතුවෙන්නේ. ප්‍රශ්නේ දැනම ලියුම ගැහුවද ඔයගොල්ලෝ? ප්‍රශ්නේ දැන තමයි ලියුම ගහලා තියෙන්නේ. නෑ සභාපතිතුමා. හරි අවස්ථාව. මෙතනදී හරි. පැකේජ් B එක කොන්ට්‍රැක්ට් ඉවර කරනකොට ඩිෆෙක්ට් ලයබිලිටි පීරියඩ් එකේ තිබ්බ ඩිෆෙක්ට්ස් ටික කරෙක්ට් කරා ඒ කරෙක්ට් කරලා අවුරුද්දකින් පස්සේ එයාව රිලීස් කරා. ඒක කොන්ට්‍රැක්ටර් ෆෝල්ට් එකක් නෙමෙයි කන්සල්ටන්සි එකේ දීපු මාකින් එරර්ස් ඉඳ තමයි ඒක මේ ස්පේස් එක හරි ඔබතුමා එතකොට ජැක්කෙන් කේකට දීපු හරි කාට හරි කියන්න එපා මෙන්න මේ මාර අවුලක් වෙලා තියෙනවා ඒක කරේ උපදේශන සමාගම. ඒක තමයි ඔබතුමාට මොකද්ද තියෙන සාධාරණ අයිතිය මේක මේ ජනතාවගේ මුදල් පාවිච්චි කළා ප්‍රයෝජනවත් නැති දෙයක් වෙලා තියෙනවා නම් අනේ දැන් කොන්ට්‍රැක්ටර් වැඩ කළා තියෙනවා. අපි ඒක ගැන වෙනම තව ඉස්සරහදී කතා කරමු හොඳේ. කාලේ තියෙනවා. ඔබතුමා දැන් මේ මූලික ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැති කම මේ යන්නේ ඔබතුමා හෝ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් නේ සෝරි මේ head of the project. හරිනේ. ඔබතුමාලගේ පැත්තෙන් එන්න ඕන සහ අර කලින් කතා කරපු මේ පැත්තේ හිටපු මහත්තයා කවුද මේන්ටෙනන්ස් එකේ? ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්. නෑ ඔයාට ඉස්සරහින්. එයාපෝට් මැනේජ්මන්ට් එකේ ඔබතුමාලා නිශ්චිතව කියන්න ඕන. තවත් මේ කාලය මේ කරන්නේ නැතුව ඔබතුමාලා මේක බාර ගන්න මොහොතේ මේකේ මේ ඔපරේෂනල් ඉෂුව එක තිබුණා දන්නේ නැහැ. එකක්. හරිනේ? නැත්තම් එහෙම එකක් අහුුනේම නැහැ පස්සේ තමයි අහුවෙන්නේ. හරිනේ? ඒ කියන්නේ මේ අහන්නේ කාලය නාස්ති කර නැත්තම් තියෙනව නැත්තම් තියෙන බව දැනගෙන දුන්නා. ඔච්චරයිනේ තියෙන්නේ වෙන උත්තර නැහැනේ මහත්තයෝ. මේ උත්තර තුනේ එකක් තෝරගෙන කියන්න. උත්තර තුනේ දැන් මේක මම දැන් මේ A level විභාගේ වගේ MC බහුවර්ණ ප්‍රශ්න පත් කරනවා තා පොඩ්ඩක්. උත්තර තුනක් තියෙනවා එකෙන් එකක් තෝරගන්න. ව්‍යාපෘති අධ්‍යක්ෂක වශයෙන් මම කියනවා මේක හදලා බාර ගන්න කොටත් මේක හැම ඩිවිෂන් එකක්ම ඉන්ස්පෙක්ට් කරලා මෙහෙම ඉෂුව එකක් රේස් දුන්නේ නැහැ. මොකද ඒ රෙස්පෙක්ටිව් ඔයා දිනේ කියන්නෙත් නැහැ. හරිද? රේස් දුන්නේ නැහැ කියන්නේ මහත්මයා එහෙම නම් සමහරවල් දිනේ කියන්නේ මොන කාලවක වුණද කියන්නේ මාස කියන්නේ. ඔපරේෂනල් ඉෂුව එකක් නෑ ඔබතුමාට එහෙම ඉෂුව එකක් රේස් දුන්නේ නැහැ කියන්නේ ඕගොල්ලෝ වැඩේ හරියට කළා නැහනේ. ඇත්තම කාරණේ. ඕගොල්ලෝ හරියට වැඩේ කළා නැහැ කියලානේ මේ කියන්නේ. අපි මේක කරා අපි මේක ඔක්කොම මේ අදාළ සෙක්ෂන් ටිකත් මේකට ආවා. නමුත් අපි වැඩේ කරේ නැහැ හරියට අපි දන්නේ නැහැ. අපිට නොදැන මේක වෙලා. එහෙමනේ කියන්නේ. ඔබතුමා කියන්නේ ඔබතුමාලා මේක බැලුවා බලන වෙලාවෙ තිබ්බේ නැහැ. පස්සේ හැදෙන්න විදියක් නැහැ නේ. මම තා පොඩි ප්‍රශ්නයක් නේද? මේක කන්ස්ට්‍රක්ෂන් එකේදීනේ වෙලා තියෙන්නේ.
එතකොට ඔබතුමාලා බලද්දි ඔබතුමාට දැනෙන්න ඕනේ පළවෙනි ප්ලෑන් එක මුල් ප්ලෑන් එකට අනුව මේක තියෙනවද කියලා බැලුවා. ඕගොල්ලෝ බලද්දි ඕගොල්ලන්ට අහුන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ගේ ගඳේ අදාළ වැඩේ වෙලා නැහැ. හරි අපි මෙහෙම ඒක කියන්නේ එක්කෝ. හරි මෙහෙම පොඩි කාරණා. දැන් උතන දැන් තියෙන්නේ ඔය ලයින් අඳින ප්‍රශ්නයක් විතරක් නෙමෙයිනේ. උතන අනිවාර්ය බිම කඩලා කන්ස්ට්‍රක්ෂන් එකක් එන්න බෑ උතන්ට. ඔය ඉරි අඳින ප්‍රශ්නයක් විතරක් නෙමෙයි තියෙන්නේ. උතන අනිවාර්ය මොකද දැන් කන්ස්ට්‍රක්ෂන් ඉවර කළාට පස්සේ නැවත කඩලා ඔය පයිප්ලයින් දාලා ආයි ලොකු කන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. එතකොට දැන් අර උපදේශන සමාගම ඒ ඔක්කොම වියදම දරනවද? දැන් ඉරියන් දින ප්‍රශ්නයක් නම් අනේ ඉතින් මේක පහවතේ පොඩි උන් ටිකක් හරි ගෙනහිල්ලා ඉරියන්ද ලිවරයක් කරන්න. ඔව් ඉරියන් දින ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අවුරුදු ගණන් මේක ඉරියන්ද ඇඳ ඉන්න බෑනේ. පොඩි ප්ලේන් වලට මෙතන ලොකු ප්ලේන් වලට මෙතන කියලා. ඔව් ඉන්නේ ලේකම්තුමා මේ ඒ ඉරියන් දින එකේ දැන් ඔය මල්ටිපල් බේස් වල දැන් මෙයා ප්‍රොපෝසල් එකක් දීලා තිනවා. මේ අපි දැන් ඒ කියන්නේ ඒකේ පොසිෂන් එක shift කරාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඇත්තටම බේස් 10න් හරි ඔබතුමා චුට්ටක් දෙන්න ලේකම්තුමා. ඒක දැන් මේ ඇප්‍රූවල් ප්‍රොසෙස් එකේ යන්නේ දැන් ෆයිනල් ඩ්‍රොයින් එක මේ සාකච්ඡා කරමින් යනවා. ලේකම්තුමා ගරු සභාපතිතුමනි, ගණපතිතුමනි, ඒ වගේම ගරු මන්ත්‍රීවරුනි, ඇත්තටම මට මතක් වෙන්නේ දැන් ගරු ඇමතිතුමා මට මතක හැටියට නොවැම්බර් හරි දෙසැම්බර් මාසෙම ගෙනහල්ලා මේ ව්‍යාපෘති පිළිබඳ අපි ඉගෙන ගන්න බැලුවා. බලපු දවසේම මේ ප්‍රශ්නේ ඇහුවා. දැන් ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්න නිසා තමයි මම මැදිහත් වෙන්නේ. එදා කිව්වෙත් මට නම් කිසිම අවබෝධයක් තිබුණේ නැහැ මේ ගැන. එදා කිව්වා මේක ඉවර කරන්න බැරි වෙලා තියෙන්නේ මේකේ මාකින් ඉරි ඇඳීම ප්‍රශ්නයක් කියන එක. ඒ නිසා මට දැනගන්න ඕනි, අපි දැනගන්න ඕනි එදා ගරු ඇමතුමාට කියපු විදිහට ඉරි ඇඳලා නම් අද වෙනකන් මොකද ඉරි ඇඳේ නැත්තේ කියන එක. එහෙමනම් ප්‍රශ්නයක් නැත්තම් ඒක තමයි මට දැනගන්න ඕනේ. මොකද ඒ නිසා මේකෙන් තේරෙනවා කිව්වා simultaneously fuel supply කරන එකයි unloading එකයි බෑ කියලා කිව්වා. ඒ නිසා කෙලිම මේ කාලේ නාස්ති කර නැතුව සරලම උත්තරයක් දුන්නා නම් හරි මේකේ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන එක. අනිවාර්යයෙන්ම එක්කේ සමාගමේ මේ වියදම ගන්න ඕනේ. නැත්නම් ඔබතුමාලා අනුමත කරපු කට්ටිය මේ වියදම දරන්න වෙනවා. මොකද මේ මිනිසුන්ගේ බදු මුදල් මේ අමාත්‍යංශ ලේකම්තුමා ඔබතුමා කියපු විදිහට ඇත්තටම දැන් මේගොල්ලෝ කියන්නේ මෙහෙමනේ. හරි. ගෙයක් හැදුවා. ගෙයක් හදලා තියෙන ප්‍රශ්නයක් නැහැ. ගෙයක් හදලානේ තියෙන්නේ. දැන් මේ අහන්නේ ඒක නෙවෙයි. දැන් මේක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඉරි අඳින එකට එහා ගියපු දෙයක් තියෙනවා. Tamanට ඕන විදිහට මේ ඉදිකිරිය මුකුත් වෙලා නැහැ. එතකොට ඇයි එහෙම වෙලා නැත්තේ? එහෙමනම් Tamanට ඕන විදිහට මේ බිල්ඩින් එක හැදිලා නැත්තම් ඇයි කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මේව අනුමත කරේ? ඔන්න බලන්නකෝ මේ හරි. ඇයි මෙහෙම කරන්නේ? ඒ කියන්නේ Tamanට ඩිවිෂන් ගොඩක් තියෙනවා. හරි. මේ ඔක්කොමලා ඉඳගෙන ඇයි Tamanට ඕන විදිහට ඒ ටික හදාගත්තේ නැත්තේ? ඔන්න පොඩ්ඩක් හරි. තියෙන ප්‍රශ්නේ ඒකයි. හරි. මේ බලන්නකෝ මෙහෙම. මේ පොඩි ඊමේල් කීපයක් තියෙනවා මට චුට්ටක් මම කැමති කියවන්න කමන්නේ. මේක ගහලා තියෙන්නේ 2025 ජනවාරි 28 10:55ට යොෂිහරු රිකුතා ඩියර් නුවන් සෑන් කියලා තමයි තියෙන්නේ. සාන්නේ නුවන් මහත්තයා. ඔව් හරි. මේ එතුමා ඉන්නවද? හරි මේම ගහලා තියෙන හොඳේ. එතුමාට ඇඩ්‍රස් කරලා ගහලා තියෙනවා. මේ බලන්නකෝ. මම මේ කීපයක් ගන්න. Long time no contact. I hope this email finds you fine. The clarification 13 is asking for the power resource location for the power supply the booster pumping station. Unfortunately, මේ කවුද කියන්නේ හොඳේ යොෂිහරු රිකුතා chief utility engineer ජැක් NK ගෙන උපදේශන සමාගම. එතුමා කියනවා unfortunately I do not have the total layout of booster pumping station in the architectural drawing. නෑ උපදේශන සමාගමේ කෙනා කියනවා unfortunately I do no කියන්නේ මේ clarification 13 අහපු ගැන මේ කියන්නේ unfortunately I do not have the total layout of the booster pumping station in the architectural drawing. Please can you find out the booster pumping station location and send me the drawing. The location of booster pumping station should be near by කවුද දන්නව තියෙන දේ නේද මාත් දන්නව තියෙන තැන. The location of the booster pumping station should be nearby the main terminal building. ආසන්න හරිය මම දන්නවා මිනිස්සු. හොඳයි ඒක හොඳයි. ඊට පස්සේ කියනවා එදාම 4:05ට රිකුතා සෙන්ට් ඇඩ්‍රස් කරලා තියෙන නුවන් ගමගේ
මේ විසින් I am fine, thank you. Hope you are too. I think you are asking about the booster pumping station in the forecourt landscaping area. That location is also indicated in the utility drawing. The architectural site plan also indicated the location. Both CAD drawing CAD drawings are attached to this. Now in one care මොකද්ද department එක? නුවන් ගමගේ කියන්නේ කවුද ඔබතුමාලා? මොකක්ද ආය? කො මේ සවතුමා මේ නුවන් ගමගේ කියන්නේ කවුද? සවතුමා මේ නුවන් ගමගේ කියන්නේ කවුද? ඔබතුමාලා නුවන් ගමගේ කියලා මං නම නම් අහලා නැහැ ඉන්නවද අපේ කවුරුද? නෑ මං එහෙම කෙනෙක් නම් අපේ සමාගමේ නැහැ. මේ ඔබතුමා එනං කියන්නේ ප්‍රොජෙක්ට් ඒක සමහරවිට සබ් කන්සල්ටන්ට් කෙනෙක් ඉන්නවද එහෙම? head of the project නුවන් ගමගේ නුවන් ගමගේ මොකටද මේ කන්සල්ටන්ට් එක්ක ඊමේල් ගුමාරුවක් කරන් කවුද? නුවන් ගමගේ කියලා විතරයි. ඔබතුමා කිව්ව නේද? ඒ වෙනත් තැනකින් පාලනය වෙච්ච කෙනෙක්ගේ නමක් ඊට පස්සේ මේ ඊට පස්සේ ඔහොම ඉන්නකෝ එහෙනම්. හරි. ඊට පස්සේ කියනවා ජනවාරි 28 එදාම 1:16ට ආයි මේකක් එනවා. got it, thank you, I also find it එම හොයාගත්තා කියලා කියනවා. හොඳේ. I trust Mr. Nonis and Mr. Hasitha have discussed with you. Please let me know you can proceed or not. කවුද ඒගොල්ලෝ? ඊට පස්සේ ආපහු එකක් එනවා. ජනවාරි 29 1:46ට Due to our busy schedule this week, I won't be able to attend your request immediately. Currently, I need to revise an apron drainage drawing. Currently, I need to revise the apron drainage drawing. And Mr. Nonis has inquired about the SPS locations. සවතුමා කාට ආපු ඊමේල් වල? නෝනිස් කියලා කෙනෙක් ඉන්නවා. මේකේ මාරු වෙච්ච තමයි හරි. ඒ ඊමේල් ගුමාරලා තියෙන්නේ ඔව් ඒ කන්සල්ටන්ට් ඉන්ටර්නල් ඊමේල්ස් එන්න ඕනේ මොකද නෝනිස් කියලා ඉන්නේ යා. නෝනිස් කියලා ඉන්නේ කවුද? ඒ කන්සල්ටන්ට් ගේ ඉංජිනේර කෙනෙක් ඉන්නවා. හරි. ඉන්ටර්නල් ඊමේල් එකක් වෙන්න ඕනේ. ඔව් ඒක තමයි. දැන් මේ ඔබතුමාලා චුට්ටක් දැනගන්න ඉතින් හොඳයිනේ මේක හොඳේ. මේ බලන්නකෝ. රිකුතා සෑනි ඊට පස්සේ සරත් නෝනිස් senior civil engineer ඇතුළත වෙන්නේ නැති. මේ බලන්නකෝ. On the other hand, එතන කියන Mr. One has stated that he is unable to work in this matter urgently. On the other hand, the apron making matter is a very serious one, and the Honorable Minister of Airport and Aviation also involved and issued the deadline for completion of this matter. NK has especially hired a draft person to finalize the apron making redesigning work on before the end of February. Many comparison drawings and other 100 simulation drawings have to be prepared for this work. එමෙම වැඩ ගොඩාක් තියෙනවා හැමෙම කියලා කියයි. ඒක හරි සර් මොකද මිනිස්ටර්ගේ අර මීටින් අපේ ලේකම්තුමා කියපු මේ එදා කියපු එකත් පස්සේ ඉමීඩියට්ලි අපි මේ මීටින් එකක් කෝල් කරලා මේකේ අර්ජන්සි එකයි සියලු දේ ඉවර කරන්න ඕනේ කියන එක කියපු එක තමයි ඔය කියන්නේ. හරි. ඒතකොට ඒගොල්ලෝ කරලා තියෙන දේවල් කියනවා මේ ඒ ඉන්ෆෝම් කරපු එක තමයි ඔය කියන්නේ. හරි. අපිට මේ මොකද්ද උපදේශන සේවා සපයපු සමාගම ගැන ඒක සමාගමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක උපදේශ කොහොමද දුන්නත් දන්නේ නැහැ. මිනිස්සයාගේ ළඟ තිබිලවත් නැහැ අඩු ගානේ. ප්ලෑන් එකවත් තිබිලා නැහැ කියලානේ මේ කියන්නේ. තව කාගෙන් හරි ඉල්ලන්නේ. එයා ප්‍රධාන ඉංජිනේර්. එතනදී අපේ PM යුනිට් එකත් කිව්ව විදිහට දැන් අපි මිලියන 3000කට ආසන්න ප්‍රමාණයක් කන්සල්ටන්ට් එකට ගෙවලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ කියලා තිබ්බා මේගොල්ලෝ හරියට මේක කරේ නැහැ කියලා. ඊට පස්සේ සමහර වැඩ රීඩු කරන්න උනේ මේ කන්සල්ට මේ හින්දා කියලා කිව්වනේ. එතකොට ඒ පිළිබඳව ඔබතුමාලා ඩිරෙක්ටර් බෝඩ් එකකට කී වතාවක් දැනුම් දීලා තියෙනවද? ඊට පස්සේ ඔබතුමාලාව පත් කරපු අමාත්‍යාංශ ලේකම්ට මේ ඒ බව දැනුම් දීලා තියෙනවද? දැන් ඔබතුමාලාගේ යුතුයකමක්නේ. මේ කන්සල්ට හරි නෑ, කන්සල්ට හරියට වැඩ කරන්නේ නෑ. ඒක හන්ද නැවත රීඩු කරන්නලා දෙනවා. දැන් ඔබතුමා පුල පුලා දිගින් දිගට මේක කිව්වනේ. ඔව් කන්සල්ට කියන්නේ මෙහෙමයි කියලා. එතකොට ඒ සම්බන්ධව ඔබතුමාලා දැනුම් දීමක් මොකද දැන් ඉස්සරහටත් මෙයානේ තාම කන්සල්ට විදියට මේක ඉන්නේ. දැන් මේ අපිට ප්‍රශ්නයක් නේ අපි මේ කෝප් කමිටුව විතර මෙතන නිර්දේශයක් දෙන්න එපා මේ සම්බන්ධව. ව්‍යාපෘති අධ්‍යක්ෂක වශයෙන් මම කන්සල්ටන්ට් තියෙන ෂෝට් ෆෝල්ස් ඔක්කොම ඉන්ෆෝම් කරනවා. මම ඉන්ෆෝම් කරන මගේ ලෙටර් ඔෆ් මේ චේන් එකේ කාර්ද ඉන්ෆෝම් කරන්නේ? කෙලිම කන්සල්ටන්ට් ඉන්ෆෝම් කරලා කන්සල්ටන්ට් කියන්නේ එයාලනේ කන්සල්ටන්ට් කියලා අදහස් කරනවා. මම ඊට පස්සේ ඒකේ
කොපි එක දාන හැම වෙලාවෙම මගේ මේ authority එකේ කොපිය දාන්න තියෙන්නේ එයා මේ ගුවන් සේවා අමාත්‍යාංශයේ head projector එයාවත් ලූප් එකේ තියලා තමයි දැනුවත් කරලා මේ falls ඔක්කොම identify කරලා මම කීපය දිගටම මෙයාලාගේ තියෙන short falls ඔක්කොම highlight කරලා තියෙනවා. අමාත්‍යාංශයේ කාටේ? ඔබතුමා දැනුම් දෙන්නේ? හැම එකක්ම නෙමේ ගොඩක් DGව ගොඩක් වෙලාට ඉන්ෆෝම් කරනවා මං ඊට අමතරව සෙක්‍රටරියට ඉන්ෆෝම් කරන ඊට වැඩිය ග්‍රේව් මේකක් තිබ්බොත් එහෙම. දැන් සභාපතිතුමා ඒ කියන්නේ මෙන්න මේක ඇල්ලත් අහලා ඉන්නෝ නෑ මේක ඇල්ල තව ඒකුත් තියෙනවා මේකත් තියෙනවා. දැන් සභාපතිතුමා මේ යුනිට් එකක් පත් කරන්නේ අමාත්‍යාංශයෙන් මොකක් කරන්නද? ඔබතුමාලාව අමාත්‍යාංශයෙන් පත් කරන්නේ ඔබතුමාලා සහ අපේ මේ දෙන්නට මේ වක්කීම තියෙනවා. හරිද? ඔබතුමාලා පත් කරන්නේ කන්සල්ටන්ට් කෙනෙක් පත් කරලා තියෙනවා. රජයෙන් වියදම් දරනවා. රජයෙන් මේ ගෙවන්නේ කවදා හරි. ඒතොර රජයෙන් වියදම් දරනවා. අපිට තැනක් හදනවා. ඒතොර ඒක හරියට වෙනවද කියලා ආණ්ඩුව පැත්තේ ඉන්න නියෝජිතයෝ ඕගොල්ලෝ. ඒතොර ඒක කන්සල්ටන්ට් කරන්න වෙන කෙනෙක් ඉන්නවා. ඒතොර එයා ඒ වැඩේ හරියට කරන්නේ නැත්නම් ඔබතුමාගේ පළවෙනිම යුතුයකම තමයි ඒක දැනුවත් කරන එක. ඒතකොට ඔබතුමා ඒක මේ ලිඛිතව දැනුවත් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔබතුමා ඩිරෙක්ටර් බෝඩ් එකට අනිත් පැත්තෙන් ඒක දැනුවත් කරන්න ඕනේ. මේ වැඩේ මේක හරියට යන්නේ නැහැ. මේ එයාපෝට් ඒවියේෂන් එකේ මේ කරන වැඩේ යන්නේ නැහැ. කන්සල්ටින් කරන්නේ නැහැ. මේක රිවියු වෙනවා. මේක කල් යනවා. මේ කියන එක දැනුවත් කරන්න එපා. දැන් අපිට තේරෙනවා මේ කාලවකවානුව ඇතුලේ මේ ප්‍රොජෙක්ට් නතර වෙච්ච විදිය රටේ ගියා ලොකු නිවුස් එකක්. නේ? මේ කොමිස් එක ගත්ත විදිය 115ක් කොමිස් එක ඉල්ලපු විදිය මුළු ජනප්‍රියලා තිබි අපිට දැන් සැකයක් මතුවෙනවා. ඒකේ කොටස්කාරයෝද ඕගොල්ලොත් කියලා. ඒ ඉල්ලනකේ දැන් මෙහෙම වැඩ කරලා තියෙන කිදි ගත්තට පස්සේ අපිට මතුවෙන සැකේ ඒක තමයි. මෙතන මේ ඕගොල්ලන්ගේ වැඩේ කරලම නැහැනේ. හරි. අපි මේක අවුරුද්දක් ගියාට පස්සේනේ මේක වැඩ කරන්නේ නැහැ කියලා දෙන්නේ. එතකොටම සැකයක් තියෙනවනේ ප්‍රශ්නයක් තියෙනවනේ. දැනුවත් කළා නැහැනේ මෙතුමල්ලා මේ මේක හරියන්නේ නැහැ. 2023 සභාපති කවුද ඒ කාලේ අධ්‍යක්ෂක මණ්ඩලය හා සභාපති 2023 සැප්තැම්බර් 26 ඔබතුමාගේ ලියුමේ පදනම් වෙනවා යටින් තියෙනවා attachment performance certificate issued by the completion certificate එකේ ඔබතුමා attachment එකක් විදියට දෙනවා performance certificate issued by the consultant to the project. හරිනේ? එතකොට ඒ කියන්නේ කන්සල්ටන්ට් විදියට ජැක්එන්කේ විදියට මේ සමාගම විදියට තමයි අස්සම් කරලා මේ ලියුම දීලා තියෙන්නේ. හරිනේ? එතකොට දැන් මේකේ තියෙන ඔක්කොම මම කියවන කාලය ගත කරන්නේ. නමුත් ඒක මත පදනම් වෙලානේ ඔබතුමා මේක මේව කරන්නේ. හරි. එහෙම. අපේ තාර්කයේ මම නැවතත් අහන්න. ඔබතුමාලා දැන් මොකක් හරි මේ හැදුවන එක. හරිනේ? ඔබතුමාලානේ අධීක්ෂණය කරේ. බලන්නකො සමාගමේ කිසිවෙක් නැහැ. ඔබතුමා මේ රික්වයර්මන්ට් එක සම්බන්ධව මේව කරන්නේ. ඒතකොට ඔබතුමා කියන්නේ නැහැ සමාගමේ රික්වයර්මන්ට් එක කොහොමද ඔබතුමාට ආවේ කියලා. ඒක ඔබතුමා කියන්නේ නැත්නම් කමක් නැති ඉන්නරි. හරි? සමාගම කිසිම මේ අධීක්ෂණයක් කළා නැහැ. මේක වැඩක් යනවා. අර අපේ නෙමේ වගේ ඉඳලා හරිනේ? ඔපරේෂනල් ඉෂුව එකක් කියලා ඔබතුමාලා දැන් කියන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකක් හරි එකක්. නැත්තම් මේකනේ 2022 ජනවාරි ඉවර කරපු එකේ මේ 2025 තාම අර දැන් මේකේ තව ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. මම කියන්නේ මේක මෙතනින් අවසන් කරගන්න ඕන නිසා මේක තවමත් දැන් අලුතෙන් ඇමෙතුමා ආවම බය වෙලා නටන්න තරම් දැන් මේ ඊමේල් වල තියෙන එකනේ බය වෙලා නේ මොකද්ද කලබලයක් හදාගෙන දැන් මේ හිරියන් දෙන්න ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් ඉල්ලනවා. එයා ෆුල් ටයිම් මේ වැඩ කරනවලු තවත් කරන්නත් බැරිලු. මේක ඔක්කොම මම කියවන්න ගියේ නෑ. හරි? ඒ කියන්නේ මේ ලියුම් හුවමාරු වෙවි කලබල කරනවා මේක කරගන්න. හැබැයි 2022 ජනවාරි ඔබතුමාගේ සර්ටිෆිකේට් ඔබතුමා කියන විදිහට කම්ප්ලීට් ආයතනයට ඔක්කොම පේ කරලා ඉවරයි. හරිනේ? බිලියන 50 ගානක කතාවක් තියෙනවා මේ සම්පූර්ණ එකට. අඩු ගානේ මේ බිල්ඩින් එකට මේ ඒප්‍රන් එකට කියන කොටසට ගත්තත් ගියපු වියදම සැලකුවත් අපේ අදහස තමයි ඔබතුමාලා මේක අධීක්ෂණය කළා නැහැ. අධීක්ෂණය කරා නම් ඔහම ගැටලුවක් ඉන්නේ නැහැ. ඕක ඇත්තටම ප්‍රශ්න කොහෙද තියෙන්නේ? මේකේ ඔබතුමාලගෙන ඉරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පුවල් හයිඩ්‍රන් පුවල් හයිඩ්‍රන් මේ ලොකේෂන් ගැන මේ හොය නටන්නේ මොකටද කියන්නේ? ඔබතුමාලගෙන ඉරි අඳින ප්‍රශ්නයක් නම් තියෙන්නේ. හරිද? දැන් මේ
නේ අර නෑ සවතු මේක ඔපරේෂනල් කරන්න යන අමතර වියදම මොකක්ද කියලා අපිට දැනගන්න පුළුවන්ද? ඔව් දැන් මේක දැන් මේ ඔපරේෂනල් ඉෂුව එකක් තියෙනවා නම් මේක ඔව් දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මන්ත්‍රීතුමේ මෙහෙමයි. දැන් මෙතුමලා කියන්නේ මේක ඉරියන්දපුගේ ප්‍රශ්නයක් නෑ ඉරියන්දින යන වියදම මොකක්ද කියවනේ? ඇත්තටම දැන් ගරු සභාපතිතුමා වර්තමාන සභාපතිතුමා ඇත්තටම ඉරියන්දලා මේක බේරන්න බෑනේ. ඔව් දැන් මේකේ තියෙන්නේ මේක වෙනම ඒ දැනට අපිට ඔපරේෂනල් නෑ මං අහන්නේ ඒක නෙමෙයි. මේ ඉෂුව එක බේරන්න බෑනේ ඉරියන්දලා. එතකොට මේ ලයින් වෙනස් කරන්න වෙනවා නැවත කන්ස්ට්‍රක්ෂන් එකක් වෙලා තියෙන මේකේ ඉරියන්දලවත් නෑ තාම. ඒක තව කේස් එකක්. දැන් මේක ඇවිල්ලා මෙහෙමයි දැන් අමිතුමා දැන් මේක තියෙන්නේ තාම කොනේ කෑල්ලක. මෙතන රික්වයර්මන්ට් එක තාම පැන නැගිලා නෑ. ඒකයි මේ ප්‍රශ්න වලට මම පොඩ්ඩක් යන්න දීලා හිටියේ. තාම ප්‍රශ්න ආවේ නෑ. ඒගොල්ලන්ගේ ස්කිල් එක මේක මෙතෙන්ට ඇවිල්ලා තියන්නේ ඇයි කියලා ඒගොල්ලන්ගේ තියෙන දැනුමත් නෑ මට හිතෙන්නේ ඇත්තටම සභාපතිතුමා ඇත්තටම මේ කන්සල්ටේෂන් මේ කම්පැනි එක කළේ නෑ කන්සල්ට්. ඕගොල්ලෝ වැඩේ කරේ. මං හිතන්නේ එහෙම වෙලා තියෙන්නේ. මේ ලියුම මේ ලෙටර් එක ඉෂුව කරන්නේ අර කම්පැනි එකෙන් හොයපු ලෙටර් එකට මෙයා ලෙටර් එකක් ඉෂුව කරලා තියෙන්නේ මේ. ඇත්තම කාරණේ ඕගොල්ලෝ මේකේ මුකුත් පරීක්ෂණ කළත් නෑ මොනවත් කළා නෑ ඇත්තටම. ඇත්තටම වෙලා තියෙන කාරණේ තමයි කම්පැනි එකෙන් ලෙටර් එකක් ආව මේක ඉෂුව මේක අවසන් කරලා දෙන්න කියලා. ඒ ලෙටර් එකට මෙයා ලෙටර් එකක් ඉෂුව කරා. ඇත්තම කාරණේ ඕක බොරු කියන්න එපා. දැන් අපිට මොකද ඇත්තම කාරණේ ඕක වෙලා තියෙන්නේ. නේද සභාපතිතුමා මං හිතන්නේ ඒක. දැන් මං ඇත්තටම දැන් මේ ගොඩක් ප්‍රශ්න වෙලා තිබුණ නිසා මම ආපු ගමම කරේ මේක ඉවැලුවේට් කරලා මම ගෙන්නුවා කන්සල්ටන්ට්. එක පැත්තකට කන්සල්ටන්ට් තියලා අපේ ටීම් එක මේ පැත්තට දාලා ෆුල් ප්‍රශ්න කළා මිනිහා මඩවලා ඊට පස්සේ මං කිව්වා එයාගේ CEO ට එන්න කියලා. එයා ෆ්ලයි කරා මෙහෙට. එයාට මං තරයේ කිව්වා ඔයාගේ කන්සල්ටන්ට්ලා මදි මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා අපිට මේක ඉම්පෝටන්ට් මෙහෙම කරා. ඊට පස්සේ ජයිකා එකේ ඩිරෙක්ටර් ජෙනරල් සවුත් ඒෂියාත් ආවා. මම එයාටත් කිව්වා දැන් එතන අපි ඉන්නේ කොහොම හරි මේක මගේ යෝජනාව තමයි මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එක අපි රීස්ට්‍රක්චර් කරන්න ඕනේ. එතෙන්ට ස්කිල්ෆුල් මිනිස්සු දාන්න ඕනේ. හැම එකටම ෂැඩෝ එකක් අපේ පැත්තෙන් තියන්න ඕනේ. අන්න එහෙම අපි යෝජනාවක් දුන්නා. ඒතකොට මට මේක කන්ට්‍රෝල් කරලා ඉවරයක් කරන්න පුළුවන්. නැත්තම් මේක කවදාවත් වෙන්නේ නැහැ. දැන් අපිට ඇත්තටම මේකේ දැන් පාඩු දෙකක් තියෙනවානේ. එකක් මෙතන මූල්‍යමය පාඩුවකුත් තියෙනවා. ඒ වගේම දැන් රටේ සංචාරක ගොඩාක් අපට එනවා. ඒතකොට දැන් මේක ඔපරේෂන් නොවීම නිසා වෙච්ච ලොකු ප්‍රශ්නයක් දැන් තියෙනවා. නේද? සම්පූර්ණ ට්‍රැෆික් එකක් තියෙනවා. ආර්ථික පාඩු දෙකක් තියෙනවා. එතකොට දැන් මෙතනින් පස්සේ මේ ඉදිකිරීම සඳහා නිශ්චිතවම ඒ උපදේශන සමාගම ඒ අදාළ වියදම දරලා දැන් ප්‍රමාද වෙච්ච එකේ පාඩුව දැන් ට්‍රැෆික් එක විසින් නැති වෙලා තියෙන අපේ එයාපෝට් එක වෙලා තියෙන ප්‍රශ්නේ ඔක්කොම පැත්තකින් තිබ්බත් දැන් ඉදිරියට මේ කන්ස්ට්‍රක්ෂන් එක කරන්න ඒ උපදේශන සමාගම ඒ මූල්‍ය වැයබර දරනවා කියලා නිශ්චිත ප්‍රකාශයක් කරන්න පුළුවන් ද ලිඛිතව උන් දීලා තියෙනවද එග්‍රීමන්ට් එකේ අදාළ කරන කාරණා තියෙනවද මොකද අපි උන් ඉල්ලුවට වැඩක් නැහැ එග්‍රීමන්ට් එකේ නැත්නම් දෙන්නේ නැහැ නේ හරිද එතකොට නැවතත් අපිට වෙන්නේ අරගත්තු ණය මුදලෙන්ම අමතර වියදමක් දරලා ඉවරලා නැවත මිනිස්සුන්ට ඒ ණයබර පටවල ඉවරලා රටේ මහජන මුදල් වලින් මේක හදන්න ඒ නිසා එහෙම නැත්නම් ඒ උපදේශන සමාගම මේ වැයබර දරන්නේ නැත්නම් මේක අනුමත කරපු මොකක් හරි කමිටුවක් තියෙනවනේ ඒක පුද්ගලයෝ ඉන්නවනේ ලියුම් අසං කරපු ඒතොර අඩුම තරමේ ඒ අයට මේ වක්කීම ගන්න වෙනවා මොකද තවදුරටත් මේ වගේ නාස්තිකාර වියදම් ඉදිරියට කරන්න දෙන්න බෑ. මේක කලින් හිටපු සිරිපාල්ලත් එක්ක විවිධ කට්ටියත් එක්ක මේ ගේම් ගහන්න පුළුවන්. හැබැයි ඉස්සරහට මේ වැයබර අපි දරන්න සූදානම් නැහැ. මොකද මේක මේ අපේ කාගත් පුද්ගලික සල්ලි නෙමෙයි. ඒ නිසා පැහැදිලිවම නිශ්චිතවම කියන්න කෝප් කමිටුවට මේ වැයබර ඉදිරියේදී කරන මේ ඉදිකිරීම් කඩු සඳහා තියෙන මේ වැයබර නිශ්චිතවම උපදේශන සමාගම දරනවා කියන සහතිකයක් දෙන්න පුළුවන්ද ඔය යුනිට් එකට? කවුද දරන්නේ මොකද්ද වියදම මේකේ? ඒ කියන්නේ මේක රීබිල්ඩ් කරන්න වෙනවා. නෑ අන්ඩර්ටේක් කරලා තියෙනවා. කවුද කරලා තියෙන්නේ? කවුද? උපදේශන සමාගම. ඒ කියන්නේ මේ ජැක් ඇන්ඩ් කේ කියන්නේ. ජැක් ඇන්ඩ් කේ. ඒක ඩිසයින් ෆෝල්ට් එකක් විදියට. අන්ඩර්ටේක් කරලා තියෙන්නේ කොහොමද? ඉන් රයිටින් අන්ඩර්ටේක් කරලා තියෙනවද? කෝ ඒ ලෙටර් එක තියෙනවද? ඒ ලෙටර් එක තියෙනවද? මේක නිශ්චිත ඒක ටේබල් කරන්න. ඒක කොහොමද මෙතෙන්ට? ඒ ලියුම දැන් මෙතන නැස ගේන්නේ. ඒ කියන්නේ මෙතන නෑ. එස්ටිමේට් එකක් තියෙනවද? එස්ටිමේට් එකක් තියෙනවද? යා ඒකට ඒකට ඕන කරන හැමදේම කරන්න ඒකට තමයි මේකේ වියදම නිශ්චිත ප්‍රශ්න. එහෙමයි මේ කෝප් කමිටුව අහෝසි වෙන්නේ අදින් පස්සේ ඕගොල්ලෝ නැවතත් මෙතනට ගෙන්නන්න සිද්ධ වෙනවා. ඕගොල්ලන්ට උත්තර දෙන්නත් වෙනවා. මේක පැහැදිලි කරන්න ඕනේ. ලේකම්තුමා අමාත්‍යාංශ ලේකම්තුමා ඒක දැනුවත්ද? මොකද්ද? මේ දැන් මේගොල්ලා නෑ නෑ මේගොල්ලා දැන් මේ කන්සල්ටේෂන් කන්සල්ට් කරපු සමාගම දැන් මේක බාරගත්තා දැන් මේ අපි ඉතිරි ටික කරලා දෙන්න සූදානම් කියලා ඉන් රයිටින් ලෙටර් එකක් තියෙනවා කියලා කියන්නේ.
ඉන් රයිටින් තියෙනවා කියලා. ඔව්. ෆස්ට් එක ගන්න. හොඳ ඒගොල්ලෝ කරනවා එහෙමනම් දැනුවත් වීමක් නැහැ මට. අපේ ඉන්නවා අධ්‍යක්ෂක ජෙනරාල් ඉංජිනේරු ඉන්නවා. දේවිකා මැඩම් කියන්න බලන්න එහෙම ලියුමක් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයට දැනුවත් කිරීමක් වෙන්නේ නැහැ. එයාපෝට් ඇන්ඩ් ඒවියේෂන් එක සහ PMU එකට තමයි දැනුවත් වීම වෙන්නේ. සභාපතිට ඇවිල්ලා තියෙනවද එහෙම ලියුමක් සභාපතිතුමා? ඔබතුමාට ඇවිල්ලා තියෙනවද? මට ලියුමක් ඇවිල්ලා නැහැ. මට ওই කතාවේදී මම ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකට කියලා තිබුණා සොලියුෂන් එකක් දෙන්න කියලා. ඇත්තටම ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකත් එක්ක ගොඩක් ගැටලු තියෙනවා මේක ආපු ගමනත් එක්ක. ඉතින් මේක වෙනස් කරගෙන තමයි යන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඒ ලියුම කාටද ඇඩ්‍රස් කරලා තියෙන්නේ? අපි දැන් මෙන්න මෙහෙම ඇහුවා ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කාගේවත් මේ ප්‍රොජෙක්ට් මැනේජර් පොඩ මේ මෙන්න මෙහෙම ඇහුවා. ඔය දැන් කන්සල්ටේෂන් සමාගමක් තිබුණා. හරිනේ? එයාලා කන්සල්ට් කරා වැඩ. කම්පැනියක් මේක හැදුවා. හරිනේ? ඔය ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එක යුනිට් එක තිබුණත් නැතත් හැදෙන්නේ ඕකනේ. ඔය මැනේජ්මන්ට් යුනිට් එක තිබ්බත් නැතත් හැදෙන්නේ ඕකනේ. දැන් ඇයි සභාපතිතුමා ඇයි දන්නේ මං එහෙම ඔය PMU එක පත් කරන්නේ කවුද මොකක්ද ඒක කියන්නේ ඒක කොහෙන් දෙන්නේ ඒක තමයි ඒක මුලදී මාර්ගත් අමාත්‍යාංශ ලේකම් පත් කරන්නේ අමාත්‍යාංශ ලේකම් තමයි ලේකම්ට මේව ගැන දැනු ලියුම එවන්නේ නැත්තේ නෑ ඒක තමයි මේ පිළිබඳව මම හිතන්නේ මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එක කියන එක ඍජුව ලේකම්ට වග කියන්න උනාට ඒවැ පත් කිරීම මින්ටෝ සියලුම දේවල් කරන්නේ මේ ආයතනයෙන් කරන්නේ. එතකොට ඒ අය ඉන්නවා දැන් මේකේ ඔය ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකේ ඒකට විතරක් කියන්න බෑ මේ ආයතන ඉන්නවා 19 දෙනෙක් ඉන්නවා යුනිට් එකේ. මම වැරදි නම් කියන්න ඔය 14ක් ඉන්නවා ඕකේ. එතකොට ඒ සියලු දෙනා මේකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අර ඒගොල්ලෝ head of department ද HOD ඒ හැම ඩිවිෂන් එකක් හැම ඩිවිෂන් එකේම ඒගොල්ලෝ පාර්ට් ටයිම් ගෙවීමක් කරලා සර්කියුලර් එකක් වෙනම තියෙනවා ඕනම PMU එකට අමාත්‍යාංශයෙන් ඒ ආයතන වලින් හැම එකෙම ඉන්නවා පාර්ට් ටයිම් ඉන්නවා ෆුල් ටයිම් කට්ටිය තමයි පිටින් ඇවිල්ලා ඉන්නේ සර්කියුලර් එකක් වෙනම තියෙන ට්‍රෙෂර් එකක් කියන්න පුළුවන් මෙතනට මම ඒක දන්නවා එතකොට මේක කාටවත් එක්කෙනෙක්ට කියලා වරදක් තෝරන්න බෑ මේකේ සියලු දෙනා වක්කීම ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකටත් ඔය පාර්ට් ටයිම් හරි ෆුල් ටයිම් හරි කට්ටිය ඉඳලා මේක අධීක්ෂණය කරලා තියෙනවා. මැඩම් 14ක් ඉන්නවා මේකේ. ඉතින් නැහැ. අධීක්ෂණය කරලා බෑ. මේක බාර ගන්නකොට සභාපතිතුමා කොප් කමිටුවට ලියුම ඉදිරි කමිටුවට ලියුම ඉදිරිපත් කරන්න පුළුවන්ද? දැන් ගෙන්නන්න පුළුවන්. WhatsApp ගෙන්නවල අප්ඩේට් දැන් ගෙන්න ගන්න. දැන් ඔබතුමාට පුළුවන්ද ගෙන්න ගන්න? ආයතනයේ ඇතිනේ. WhatsApp කරලා ගෙන්න ගන්න දැන් ඒක අපිට ඕනේ. තාම ඩියුටි ටයිම් වල ඉන්නේ. ඒත් මම දැන් ගන්න පුළුවන් කියන පොඩ බලන්න. පොඩ්ඩක් නෙමෙයි මේක දැන් ඕනේ. ආයතනයේ ඒ කියන්නේ ඔබතුමාලා ඒක නෑ කියන්නේ ඒ කියන්නේ ඇත්තටම වැදගත්ම ලියුමනේ ඔබතුමා කියන්නේ නේද? අපි මෙහෙම කරමු. ඕකේ ලියුම් සීරීස් එකක් ගිහලා තියෙනවානේ. ඕ හරි. ඒ උනට ඕන ලියුම තියෙන්නේ පේ. ඒ කීපයක් සභාපතිතුමා දැන් මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ ප්‍රශ්න ගැන කතා වෙන්නේ නැද්ද? ඔබතුමා ඒ ලියුම් සීරීස් එකම තියෙන ඔබතුමා ළඟද? ඔව් හොයාගන්න පුළුවන්. හරි. ඔබතුමා head of the department නේ? head නේ. ඒතකොට ඒකේ අනිත් ඉන්න කෙනෙකුට ඒ ලියුම් මොකුත් ගන්න බැරිද? නෑ ඒක අපිටම මම හිතන්නේ සභාපතිතුමා මේක හරි බරපතලයි මොකද මේ අමතර වියදමක් දරන්න වෙනවානේ මේකේ. එතකොට මේ වියදම කන්සල්ටන්ට් ගෙවනවා කියලා අන්ඩර්ටේකින් එකක් අරන් තියෙනවා නම් අපිට ඒ ලියුම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න බැරි කමක් නැහැ. දැන් සභාපතිතුමා දැන් මේ හැමතිස්සෙම අපි දැන් මේ එකම කාරණේ වටේ යන්නේ. ඇත්තටම මේකේ ඇත්තට මේගොල්ලන්ට වගකීම පවරලා මේ නිලධාරීන් 14 දෙනෙක් ඉන්නවනේ ලේකම්තුමා කිව්වා වගේ මේ 14 දෙනා මේ වගකීම පවරලා මේ 14 දෙනා මෙතනින් එහාට අපි යන්. නිශ්චිතව එතකොට ඒ වගකීම ඇතුලේ ඕගොල්ලන්ට රීබිල්ඩ් එකක් වුණත් එක්ක කන්සල්ටේෂන් සමාගම ගෙවන්න ඕනේ නැත්නම් ඕගොල්ලෝ 14 දෙනා ගෙවන්න ඕනේ. ඒක තියලා යන් අය මේගොල්ලෝ කියන්නේ නැහැ නේ ඇත්ත. නැත්නම් උදුල් ගල්ලින් එහෙම තියලා නැහැ අපි ඒක නිර්දේශයක් දීලා නැත්නම් මේ අපි මේ කැරක් ඉන්නවා අද පැය දෙකම යනවා මේකට. අපි දැන් ඒක තමයි මම දැන් මුලදිම කිව්වේ අපිට මේ හරි ෂෝට් ප්‍රශ්න ටිකක් තියෙන. ප්‍රශ්න ටික හරි කෙටි. ඒ මොකද දන්නවද? මේක දැන් මොකක් හරි වෙලා නැහැ කියලා පැහැදිලිනේ.
මිලියන 6ක මේ කැපැසිටි එකක් තියෙන මේකක් තිබ්බ 2007. තාමත් ඒ ගානම තියෙනවා ලෝකමාරුවෙන් 10ක් විතර කරන එක. වෙනම කතාවක් නෙයි. ඉදත් 10ක් කරන්න තිබ්බා. ඒ තිබිච්ච ගානම තමයි තියෙන්නේ. ඒතකොට හැබැයි අතරමැදදී මේක අපි තාම භාගයයි කතා කරේ. භාගයක් නෙවෙයි කාලයයි කතා කරේ. තව තියෙන කෑලි ගොඩක් කතා කරන්න. ඒ ඔක්කොම කරන්න බිලියන 210ක මේකක් යනවා ජයික එකත් එක ණය මුදලක්. බිලියන 210ක. හරි නේද? රුපියල් බිලියන 210ක ණය මුදලක්. ඒතකොට ඒක අරගෙන අපි ගෙවනවනේ. හරිනේ? ඒයින් දැන් බිලියන ටෝටල් එකම වියදම් වෙලා නැහැ. අතරමැදදී නවත්තලා හරි ඒව තියෙනවා. නමුත් ඇග්‍රීමන්ට් එක ඒකයි. ඊට පස්සේ දැන් ආයි ඉතිරි වැට්ටි කරන්න තව බිලියන 215ක්ද හොයද? ආයි යෝජනා කරනවා දැන්. ඒ කියන්නේ ඇත්තටම අර ටික කරේ නෑ වගේනේ. දැන් මොකුත් තිබුණේ නෑ. දැන් ණය ගෙවන්නත් පටන් අරගෙන අවුරුදු 10 සාමාන්‍යයෙන් නම් ප්‍රොජෙක්ට් එක උරුණාට පස්සේ ණය ගෙවන්න පටන් ගන්න. හැබැයි මේ ව්‍යාපෘතිය ඒක ඇදුණානේ. හැබැයි දැන් ණය ගෙවන්නත් පටන් අරගෙන පළවෙනි වාරකේ ගෙවලා. අවුරුදු 10 ඉවර වෙලා ණය ගෙවන්නත් පටන් අරන් මුකුත්ම ආපහු ප්‍රොෆිට් එකක් නැත්තම් ආයතනයේ පැත්තේ මම නැවත වගකීමෙන් මේ මතක් කරන්න. ආය අහල වැඩක් නැහැ. ඔබතුමාලා ආයතනය තුල ඉන්න ඕන අනිවාර්යයෙන්ම මේ process එක ඒ කියන්නේ මේ process එක මුළුමනින්ම අධ්‍යයනය කරමින් මේක මහ ජනතාවට සහ මේ ආයතනයේ මෙහෙයුම් වලට ගැළපෙන ලෙස සකස් කරවා ගන්න කණ්ඩායම. ඔබතුමාලා හෙලිදරව් කරන්නේ නැතුව මේ ඔළුව හංගන් ඉන්නේ ඒකට. අපි කියන්නේ ඒක තේරුමක් නැහැ කියලා. මොකද ඔබතුමාලා කොච්චර අපිව මගහරින්න හැදුවත් මම මේ සාකච්ඡාව එළිය යනවා හොඳේ. මේ සාකච්ඡාව එළිය යනවනේ. මම පැහැදිලි කරන්නේ ඒක. දැන් දිගින් දිගටම ඔබතුමාලා පැත්තෙන් එන්න ඕන. ඇයි මෙච්චර වගකීම් විරහිත ලෙස වැඩ කරේ කියලා. මේක හදද්දී කොයිම වෙලාවකත් අහුන්නේ නැද්ද මේ පුවල් හයිඩ්‍රන් මේ පැනල් එකයි නේ CPC එකෙන් කරන මේක ඒ හදපු එක එයාලට දීපු ලේඅවුට් එකට එක්ක නෙවෙයි වෙන්න ඕන හදන්න. ඒ ලේඅවුට් එක මෙතනින් චෙක් කළාම නැද්ද සභාපති? නෑ ඉතින් අර කියන්නේ අන්තිමට මේ අහල වැඩක් නෑ දැන් අවස්ථා කීපයක්ම ඇහුවේ ඒක. හරිනේ? මේල් එකේ තියෙන්නේ අඩු. එතකොට කන්සල්ටන්ට් එක තියෙන තැනක්වත් දන්නේ නෑ. ඒකනේ කන්සල්ටන්ට් කියන්නේ එයා මේන් තියෙන තැන දන්නේ නෑ. මේ PM යුනිට් එක ගැන මං හිතන්නේ දැන් මේ යුනිට් එකත් එක්ක ඉස්සරහට යන්න බැරි වෙයි සභාපතිතුමා. ඒ නිසා අනිවාර්යයෙන්ම නැවත හිතා බලලි වෙලා ඒක විසරෝ හැරලා අලුතෙන් පිරිසක් පත් කරගෙන මම ඒක යෝජනා කරලා තියෙන්නේ එනතුමා. මොකද දැන් අපිට පොඩි ග්‍රේස් පීරියඩ් එකක් තිබුණා. දැන් මේක අතීතයේ හින්දා මම ඒක එලවන්න ගියේ නැත්නම් මොකද ඒක පාකින් ඒප්‍රන් නමුත් විශාල වැඩ කොටසක් ඉස්සරහට තියෙනවා. දැන් බීච් ක්ලෝස් කරේ ගිය සුමානේ. ඉතින් ඊළඟට PMU එකක් හදාගෙන තව මාස දෙකක් විතර කාලයක් තියෙනවා. අපි වෙනම මේ විදියක් තියෙනවා මේකට. ඊටත් වඩා දැන්වත් මේකේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් කරන නිශ්චිත කණ්ඩායමත් එක්ක ආයතනෙත් ඒකට සම්බන්ධීකරන මැනේජ්මන්ට් යුනිට් එකත් හරි මොකක් හරි එක්ක හරි සාකච්ඡාවක් කළත් රික්වයර්මන්ට් එක ඩිෆයින් කරගන්න. නැත්නම් යන්න බැහැ ඉස්සරහට. දැන් අපි අර කලින් ඇහුවෙත් ඒකයි. දැන් ඉයර් ප්ලෑන් එකේ තියෙනවද? ඇක්ෂන් ප්ලෑන් එකේ දැන් ඔක හැදුවා කියන්නකො ඉරි ටික ගහලා. ඒත් අපේ මේ රික්වයර්මන්ට් එකට හරියනවද? ආයි හදන්නවත් පුළුවන්ද? මං කියන්නේ ඉරි ගහලා මොකක් හරි ගල්ලා මේකක් කරලා විද්‍යාවක් කරත් ආයි ඉස්සරහට ඒත් බෑ. මේක නැවත මුල ඉඳලා පටන් ගන්න වැඩක් විදියට හරි හිතලා බලන්න වෙයි. කොහේ හරි. හැබැයි අපි මේ කරුණුත් එක්ක නිශ්චිත නීතිමය ක්‍රියාවලිය වලටත් යනවා. නැත්තම් මේක කරන්න බෑ මහත්තුරු. හොඳේ. ඇයි දැන් රටේ මහජන මුදල් Tamanට මේ එකක් හම්බුනාම මහජනතාව ණය ගෙවනවනේ. බිලියන රුපියල් බිලියන 200 ගානක එකයි. දැන් අලුතෙන් තව 200 ගානක් ගන්න යනවා. ණයක්. නේ අපිට දැනට කිසිම ඒවට මෙහි රටේ මහජනතාව කියනවා. රුපියලක්වත් එන්නෙත් නැහැ. හරිද? ඉතින් මං කියන්නේ ආයතනයක් විදිහට හිතන්න මොකක් හරි අපිට තාක්ෂණික දැනුම නැහැ කියන්නකෝ. ඔබතුමාලා කවුද? ඔබතුමාලා නිශ්චිතව මේක තාක්ෂණික දැනුම තියන අය. දැන් මම රෝහලක වැඩ කරපු කෙනෙක් තමයි. හැබැයි මේක තර්ක කරගන්න බැරි කමක් මට නැහැ. නේ? හැබැයි රෝගියෙක් ගැන දේවල් අපි ඔබතුමාලාගෙන් අහන්නේ නැහැ. අපේ වෛද්‍යවරු කවුරුවක්වත් ඇවිල්ලා කාගෙන්වත් අහන්නේ නැහැ. ඒක රෝහල ගැන ප්‍රශ්නේදී අපි නිශ්චිතව අහන්නේ ඒ දැනුම තියෙන කෙනාගෙන්ම තමයි. දැන් ඔබතුමාලා තමයි මේක දැන් ඔබතුමාලා තමයි මේක ඉංජිනේර්ස්ලා. ආයිනේ මේ කවුරුවත් නෙවෙන්නේ මෙතන ඉන්නේ. අනිත් කීප දෙනෙක් ඉන්නවා ගණකාදී මොනවාරි වෙන ශාස්ත්‍රවලයි. හැබැයි අනිත් බොහෝ අය මේක ඉංජිනේරු.
ඒතර මේ හැම ශේෂ්ත්‍රයකම ආයතන 24කුත් හදාගෙන ඇතුලේ. හරිනේ? එතකොට මාර ශ්‍රම විභජනයක් තියෙන්න එපා. වැඩ විභජනයක් තියෙන්න එපා. දැන් අන්තිමට ගත්තම මෙච්චර ෆේලි එකක් තියෙනවා. මේ එකයි කතා කරේ හොඳේ. මේ ෆේලි එක හොඳේ මේ සමස්ත ෆේලි එකම අපි සම්පූර්ණ මේ එකක් කතා කරමු. මේක කතා කරාට පස්සේ එච්චර දෙයක් වෙලත් ආයතනය තුල වග කියන්න කිසිම නිලධාරියෙක් නැහැ. ආයතන 24ක් තිබිලා. සමාගම ඇතුලේ. එහෙම වෙන්න බෑනේ. හරි? ඒ නිසා මෙහෙම කරමු අද දවසට අපිට මූලික ආරම්භයක් විදියට නැවත කැඳවන්න වෙනවා. මොකද මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරන්න බෑ. අපි නැවත ඔව් ලියුම නම් අද එවන්න ඕන. ඔබතුමා දැන් ගිහිල්ලා ලියුම එවන්න මෙහාට. අපි බලනවා ආපු දිනේ ලේකම්තුමියට එවන්න ආයතනට. මොකද මේක මේ නැත්තම් ඔක මේ පොඩි විහිළුවක් වෙනවා. ඒක එවන්න අනිවාර්යෙන්ම. ඒ වගේම කැල්කියුලේෂන් එක ඕන. සබත මේකේ මම හිතන්නේ එකක් අපිට මෙන්න අමතර වියදම. අර දැන් මේක ඔපරේෂනල් ඒ අපිට වෙච්ච අපිට මේක වෙන අමතර වියදම ඉස්සරහට යන වියදම සහ මේක ඔපරේෂනල් නොවීම නිසා මේ ආයතනයට ලොස් එකක් තියෙනවා. මේ දෙකම අපිට අවශ්‍යයි. ඕක ඔපරේෂනල් නොවීම කියන්නේ මේක මේ තව එකකට මේ ස්ලොට් එක වෙන් කරනවනේ. ගුවන් යාන නවත්තන්නම නෙවෙයි විතරක් නෙවෙයි මේක පාවිච්චි කරන්නේ. නේද? උඩින් යන ඒවට මේක වෙන් කරලා තියාගන්න එකකුත් තියෙනවනේ. ඒකට කොහොම කියන්නේ? මේක පාකින් තියෙන්නේ. ඔව්. ඒතර මේ දැන් මේන් බේකට මේ මං කියවනේ මේන් බේස් පහක් නෙමෙයි තියෙන්නේ. ඔය දැන් උඩින් පියාසර කරන ඒවාට හදිසි ඉමර්ජන්සි ලෑන්ඩින් වලට මේව පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැද්ද? කොහෙවත් නැද්ද? ඔව්. ඒ කියන්නේ මේක සභාපතිතුමා මේක වෙනම අර අලුතෙන් එන ටර්මිනල් එකට හදපු පාකින් ඒප්‍රන් එක. ඉතින් ඒකින්ද මේකේ දැනට එච්චර ට්‍රැෆික් එකක් නැහැ. ඒකින්ද තමයි මේ මොකුත් ප්‍රශ්නයක් මැතු වෙලා නැත්තේ එහෙම තැනට. ඉතින් ඒක ඔපරේෂනල් වෙනවා කියලා කියන්නේ එතකොට ඒකේ අර බ්‍රිජ් වලට ගහනකොට එතනින් යන ටැක්සි එතකොට තමයි මේකේ ප්‍රශ්නේ මතුවෙන්නේ. නෑ හරි. එවනේ මම කියන්නේ දැනට පාකින් බේස් පහකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. පාකින් බේස් පහවල ප්‍රධාන පහක් නෙමෙයි. ඒක නෑ දැන් මේක මෙහෙම ඩිලේ වෙච්ච නිසා අපිට ලොස් එකක් වෙන්නෙම නැද්ද? මොකද ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ ඒක සභාපතිතුමා උත්තර දෙන්නකෝ මේක ලොස් එකක් වෙන්නෙම නැද්ද මේ? මෙහෙමයි දැන් මේක තියෙන්නේ දැන් හැමතිස්සෙම පාවිච්චි වෙන ඒප්‍රන් ටිකක් තියෙනවා අපේ ඇල්ෆා බ්‍රාවෝ චාලි කියලා. මේක ඩෙල්ටා එකෝ වගේ එහා කොනේ තියෙන්නේ. ඉතින් ඒ කොනේ තියෙන ටිකට දැනට එහෙම ලොකුවට අපි එතනට යවන්නේ නැහැ. මොකද අන්ලෙස් මේ පැත්ත ෆුල් වුණොත් විතරයි යවන්නේ. මොකද ඒ බ්‍රිජස් වලට ගොඩක් ඈතින් ඉඳලා. නමුත් අර ටර්මිනල් දෙකේ බ්‍රිජස් දෙක ආවම පියර්ස් දෙක ආවම තමයි මේක ගොඩක් ඔපරේෂනල් වෙන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා මේ ටික සෝට් අවුට් කරගන්න ඕනේ අපිට. ඒකයි. දැනට ඒකයි මේක එච්චර ලොකුවට මේ මොකද මේකේ අර පළවෙනි දැන් අර අලියා ඇවිල්ලා හෙන්ඩුව නෑ වගේ පොඩි එකක් තියෙන්නේ. මොකද දෙකම එකට ඇවිල්ලා නැති හින්දා. සභාපතිතුමාගේ අදහසට අනුව මේක ඇඩිෂනල් කොස්ට් එකක් යන්නෙම නැද්ද? ඒ කියන්නේ අපි කන්සල්ටන්ට් දැන් මෙයාලා කියනවා නම් මම ඒක දැන් අපිට මට තාම හරියට මේගොල්ලෝ බ්‍රීෆ් කරලා නැහැ. මෙතන තියෙනවා මගේ මේ පර්සනල් view එක තමයි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකේ ස්කිල්ලෙස් මදි. ඒ කියන්නේ කොහොමපත් වුණාද කියලා මම දන්නේ සමාවෙන්න මෙහෙම කිව්වට එතුමාගේ වරදක් නැතුව ඇති. කොහොම හරි මම දකින්නේ ඒගොල්ලන්ගේ දැනීම මදි මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකේ හෙඩ් කෙනෙක් හැටියට පත්වීම සඳහා. ඒක මම කෙලින්ම කියනවා. මම ඒගොල්ලන්ටත් කියලා තියෙනවා. මම ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකකින් පළවෙනියටම ගෙනල්ලා අහපු ප්‍රශ්නේ තමයි කොහොමද වහලා ආවේ ෆවුන්ඩේෂන් එකටත් එන්න ඉස්සෙල්ලා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ඒකට අපි ගොඩාක් කුලියක් ගෙවනවා මේ ස්ටෝරේජ් එකකට. ඒක ලොකු පාඩුවක් ASL එකට. ඇත්තට ওই ප්‍රොජෙක්ට් එක නාවනම් අපි ගොඩක් ප්‍රොෆිට් තියෙනවා මේ දවස්වල. මොකද ඇවිල්ලා නොවිච්ච නිසා තිබිච්ච පාඩුව බැලුවොත් විශාල පාඩුවක්. ඒ ඇවිල්ලා නොවිච්ච නිසා තියෙන පාඩුව කොච්චරද කියලා පොඩ්ඩක් අපිට දැන් මගේ අනාගතයේ සභාපතිතුමා මට කියන්න කැමතියි. ඊට පස්සේ මගේ ප්ලෑන් එකක් තියෙනවා. අපිට මේ ලේකම්තුමා සහයෝගය හම්බුනාම හොඳ යුනිට් එකක් අපේ කන්ට්‍රෝල් එකේම දාගෙන කන්සල්ටන්ට්වත් පුෂ් කරගෙන කොහොම හරි මේක අපිට රටේට අවශ්‍ය නිසා හොඳ විදියට කරන්න මේ මම බැඳිලා ඉන්නවා කියලා මට මේ අවස්ථාවේ කියන්න පුළුවන්. සවතුවා අපේ මේ ප්‍රොජෙක්ට් ඩිවිෂන් එකේ හෙඩ් එක්සෙක්ෂන් එකක් නේද තියෙන්නේ කාලේ ඉවර වෙලා දිගු කිරීමක් එක්ක නේද ඉන්නේ ප්‍රොජෙක්ට් ඩිවිෂන් එකේ හෙඩ් එහෙම නේද? ඔව් කොච්චර ඒ කියන්නේ කවද්ද ඒක දික් කරේ? ජුලයි වල. ඔබතුමාලගෙන් බලාපොරොත්තු වෙන සේවාව සම්බන්ධව අදහසක් ඔබතුමාලට ඇති. හැබැයි
මේක ඇතුලේ මම සභාපතිතුමා කියන එකේ පොඩි කොටසකට එකඟ නැහැ. මට දැනෙන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකටත් වගේම අභ්‍යන්තරයේ ඉන්න කණ්ඩායම විසින් මේක මේ අර කියන අඩු ගානේ ප්ලෑන් එකේ තියෙන රික්වයර්මන්ට් එකවත් හිතලා මේක කරා කියලා. එහෙම දැනෙන්නේ නැහැ. එතකොට දැන් මේක බාර ගන්න ගිහිල්ලා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලින් බෑ කිව්වට පස්සේ තමයි ප්‍රශ්නේ අහුවේ. හරිනේ. එතකම් මේකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා දන්නේ නැහැ. එහෙම වෙන්න බෑනේ. නේද? එහෙම වෙන්න බෑනේ. මීට කලින් ඔබතුමාලා මේකේ ওই 14 දෙනෙක් හිටියනම් ඒ කණ්ඩායම නිශ්චිත තැනින් තැනදී අහුවෙන්න ඕන. මෙතන අවුල්, මේක අවුල්, මෙතන මේක අවුල් අහුවෙන්න ඕන. ඒක අහුවෙලා නැහැ. හරිනේ. අපි ඊළඟ දවසේ අපි ඩීටේල් ඉතිරි ටික කතා කරමු. අපි අපේ පැත්තෙන් යෝජනා කරනවා මෙන්න මෙහෙම. සවතුවා මේ පොඩි කාරණයක් දැනගන්න මේකේ අර ABC කියලා පැකේජස් 3ක් තිබිලා C එක ඒකට අන්තර්ග්‍රහණය කළා. අපි අනිත් දවසේ ගමු. ඔව් ඒක එතුමා නිරීක්ෂණයක් තියෙනවා මිලියන 2000 ගණක්. ඔව් හරි. තියෙනවා කියලා. හරි. ටයිම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා. හරි අපි මේ ප්‍රශ්නෙත් එක අනිත් දවසෙත් හම්බෙමු. ලියුම දාන්න. ලියුම එවන්න. ලියුම එවන්න. ලේකම්තුමියට එවන්න. එතකොට මෙන්න මේක අපි මෙතෙන්ට මේ කරපු සාකච්ඡාවට අපේ තීරණය තමයි කොහොමදත් අර මුලින් දීපු නිර්දේශ වළංගුයි ඔබතුමාලගේ මේ කාඩර් එක හරිනේ මේ ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එක නැවත රිවයිස් කරන්න හරිනේ මේ වැඩවලදීත් මේ කණ්ඩායම නිශ්චිතව මෙහෙන් CEO වගේ තනතුරක් අත්‍යවශ්‍යයි කියලා අපි හිතනවා මොකක් හරි මෙහෙම මේ තනතුරක් සභාපතිතුමාට අමතරව අපි හිතනවා ඒක මේ කතා කරලා බලන්න ඊළඟට ඒක හදන්න ඕන ඉක්මනට ඒ වගේම ඊළඟ අවුරුදු 5ට අදාළ සංයුක්ත සැලැස්ම ඉමීඩියට්ලි හදන්න ඕන. මං හිතන්නේ ඒකට දැන් හිතෙනෝ එච්චරවත් කල් ගන්න එපා කියලා. ඒක ඉමීඩියට්ලි ඕන. අනිත්යට නවත්තලා ආයතනෙ විසින් කළ යුතු එකක්. ওই තරම් මොකද ඒක හදන්න මේ මොකෝම වුණ වෙන්නේ ඒක හදන්න ඉමීඩියට්ලි හදලා ඔබතුමිය නම් ඒ සෙක්ෂන් එකට ඒක මැදිහත් වෙන්න ඉමීඩියට්ලි මැදිහත් වෙලා මේක හදන්න. මොකද ඕකෙන් නැතුව ඉදිරි වැඩ මොනව කරත් ආපහු රටට පාඩුවක් විතරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ. මොකද ඒ කිසිවක් ඔබතුමාලා පැත්තෙන් අධීක්ෂණය වෙලා නැහැ. එතකොට අපි බලමු ඉදිරි මේකත් කළා ජැක්කෙන්ගේ ආයතනයත් එක්ක තවදුරටත් මම කියන්නේ යන්න පුළුවන්ද බැරිද කියලා හිතන්න වෙයි. ආයතනයත් එක්ක ඒක උපදේශ දීලා තියෙන විදිය ගැන වෙනම අධ්‍යයනයක් කරන්න වෙලා තියෙනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපය ඒ සියල්ල මම හිතන්නේ හොඳ ඇනලිසිස් එකක් මේකේ හදාගමු. කාටවත් චෝදනා කරනවා හරියම විශේෂ නෙමෙයි. නමුත් අපි දැනගන්න ඕන මහජන මුදල් වලට විය හැකි මේ නාස්තිය නේද? අවසන් කිරීමේ ක්‍රියාවලිය. හරි. එක ඉල්ලීමක් කරන්න තියෙනවා ගරු සභාපතිතුමා. දැන් ඇත්තටම අපි එකම එක නියෝගයක් විතරයි අද කතා කරේ. කිසිම උත්තරයක් ආවේ නැහනේ. ඒ නිසා මම හිතන්නේ ගරු ඇමතුමා මුල දවසේම මේක දැන් මට මතකද දෙසැම්බර් මුල වගේ තමයි කතා කරේ. එදත් කිව්වේ තීන්ත කාලා මේක ඉක්මනට ඉවර කරන්න පුළුවන් කියන කන්සල්ටන්ට්ස් ඔක්කොම ගෙවලා ඉවරයි. ඒ නිසා අපි අමාත්‍යාංශ විදිහටත් අපි සියලු දෙනා විදිහට දැනගන්න ඕනේ මේකේ ඇත්ත ප්‍රශ්නේ මොකක්ද කියන එක. ඒ සඳහා විමර්ශනයක් කිරීමට අනිවාර්යයෙන් අපි ඒක තමයි මේ කල යුතුයි කියන එක යෝජනා කරනවා. අනිවාර්යයෙන් ඉන්ඩිපෙන්ඩන්ට්. ඔව්. නිශ්චිත මේ කොටසට අදාළව මේ ඒප්‍රන් මේ B කියන පැකේජ් එකේ සම්බන්ධව නිශ්චිත විමර්ශනයක් කරන්න ඕන. කරලා කොහෙන්ද මේ ෆෝල්ට් එක ආවේ? ඇයි මෙච්චර තරම් මේක ලොස් වෙනකන් කොහෙන්ද බලන් හිටියේ? වැරදිච්ච තැන කොයිබද? මොකද මේක ලෙසන් ලර්න් නේද? ඉගෙන ගන්න තියෙන කෑල්ලක් වගේම එවැනි නොසලකා හැරීම් සම්බන්ධව මේ ක්‍රියාමාර්ග ගත යුතු මේකක් තියෙන. ඒ නිසා ඔබතුමාගේ පැත්තෙන් ලේකම්තුමා මැදිහත් වෙන්න එවැනි අත්‍යවශ්‍ය පරීක්ෂණයක් කරලා ඒක අපි කොහොමද කොප් කමිටුවට වාර්තාවක් හඳවන්න. මම හිතන්නේ අපිට මුල් මාස 3ක වගේ කාලයක් හව ඒ වගේ හැකි ඉක්මනින් ඒ පරීක්ෂණ කටයුතු අවසන් කරමු. අපි ඊට කලින් මේ ළඟදිම මේකේ දෙවෙනි සාකච්ඡාවක් ගන්නවා. අපි දැනුම් දෙන්නම් දවස සහ මේක. එහෙනම් අද දවසේ මේ ක්‍රියාවලියට සම්බන්ධ මුළු මේ සම්බන්ධ වීම ගැන ගරු විගණකාධිපතිතුමන් ඇතුළුව ඒ විගණාධිපති දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරි මහත්මීන්ට ඒ වගේම මගේ සහෝදර මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා සියලු දෙනාටම රජයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පැත්තෙන් ඉන්න නිලධාරි මහත්මීන්ට පාර්ලිමේන්තුවේ සියලුම කොප් කමිටුවේ නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරි මහත්මීන්ට මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළුව
ගුවන් තොටුපළ ගුවන් සේවා මේ අධිකාරියේ සියලුම සමාගමේ සියලුම නිලධාරි මහත්මීන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් අද දවසේ කටයුතු මෙයින් අවසන් කරනවා. බොහොම ස්තුතියි සම්බන්ධ වීම ගැන.